අනෙක් කට්ටිය නෑනේ අපි කරගෙන යමු. දැන් කරන්නේ මේ විදිහට තමයි. මොකද දැන් බලන් ඉන්න කාලයක් නෑ. මේ පේනව නේද? පේනව නේද? පේනවද? සඳරු. හරි anyway. කමක් නෑ. මේ ඕකේ. මං හිතනවා මේ හරි හරි. එල නියමයි. මේ හරි. බලමු. කතාවේ ප්‍රැක්ටිකල් සෙෂන් එකක් තමයි කතා කරන්නේ. මොකද අපිට ඉක්මනට කඩන යන්න දෙනවා කාල සීමාව අඩුයි කරගන්න කාලය මදි වුණා. රෙකෝඩින් කිහිපයක් දෙනවා ඔයාලට. ඒ හැකි ඉක්මනින් බලන්න. ෆොටෝෂොප් වල ඩිසයින් එකක් කරන් තමයි යන්නේ. අපි මුලින්ම අද කරගමු මොකද්ද කරන්න හදන ප්‍රශ්නේ යන්නේ. අයි පොඩ්ඩක් කරගමු හොඳ ආර්ට් වර්ක් එකක් බලලා. අපි මේ විදිහට එකක් හදමුනේ. පොඩ්ඩක් ඉන්න. ම්ම් කොහෙන්ද රතු අදින් පාටි. බලන්න. ම්ම් මම දන්නේ ගොඩක් තියා දේවල්. මේ අපි හදාගන්න යනවා. අපි අද පුංචි කටවුට් එකක් තමයි හදන්න යන්නේ. බලමු. මං හිතන්නේ ඔයාලට මගේ මේක පේනවා. හරි. ඕකේ. බලමු වැඩේ. පුංචි නෙමෙයි රියල් ලොකු කටවුට් එක පුංචි උනාට. හරියල. යන් මේකට මම මුලින්ම නිව් ඩොකියුමන්ට් එකක් ගන්නවා මේ විදිහට. කන්ට්‍රෝල් N ප්‍රෙස් කළා. ඊට පස්සේ මම මේක තව ගන්නවා ඉන්ච් වලට. දාලා මෙන්න මෙතන ගහනවා 20යි නේ සෝරි $12 30යි 48 කියලා 30යි 60 කියලා ගහනවා 30යි 60 කියලා ගහලා මෙන්න මෙතන 72ක් මෙතන දෙනවා RGB ඊට පස්සේ මම මෙහෙම ක්‍රියේට් කරනවා මේක මේ ආකාරයට මෙන්න මෙහෙම එකක් තමයි දැන් හදන්න යන්නේ මෙහෙම කේන් එක පොඩ්ඩක් කරකව ගන්නවා මේක කියනවා මේ පැත්තට ගහලා මේ ආවේ නවත්තනවා නවත්තලා ඉවර වෙලා ම්ම්, අපි පුංචි වැඩක් කරන් තමයි දැන් යන්නේ ඊට පස්සේ
මේක මම අහපුවා මගේ අදහස වෙනස් නම් මම පෝර්ට්‍රේට් නෙමෙයි ගහන්නේ ලෑන්ඩ්ස්කේප්. සෝරි, ලෑන්ඩ්ස්කේප් නෙමෙයි ගහන්නේ පෝර්ට්‍රේට්. සායන අරුණා. දැන් මේක එහෙම තිබ්බා. මෙන්න මෙහෙම තියාගත්තා. මම මේ හදපු එක තමයි මම ඔයාලට හදලා පෙන්නන්න යන්නේ. මෙන්න මේ බෑග්ග්‍රවුන්ඩ් එක ගත්තා. කොපි කරගත්තා. මේ මෙතෙන්ට ආවා. මෙන්න මෙහෙම ප්ලේස් කළා. මෙහෙම කළා. මෙහෙම කළා. මේ මෙහෙම දැම්මා. මෙන්න මෙහෙම කළා. මේ මෙහෙම කළා. නැත්තුවා. හරි. මට මෙහෙම එකක් නෙමෙයි ඕනේ. මට ඕන තනි කාලයකට මේක ගන්න. එන්දා පොඩ්ඩක් එහෙම වෙනවා ගණන් ගන්න එපා. ඩිසයින් කරනවා කියන්නේ ඒක තමයි. කරන්න දෙයක් නෑ. නෑ බුක් මාක් එකක් නෙමෙයි පොඩි කටවුට් එකක් ගහන්න යන්නේ. බුක් මාක් එක කරපු කෙනාට තමයි වැඩේ කරලා දෙන්නත් හදන්නේ අපි. හරි. ලොග් වෙනවද කියලා හෙව්වේ? මයික් ඔන් කරලා අහන්නට ලේසි ඒක. ලොග් ඒ කිව්වේ මට තේරුන්නේ නැහැ වගේ පොඩක් මයික් ඔන් කරලා කියන්න මල්ලි. ලැග් වෙනවද ෆ්ලැග් වෙනවා කියන්නේ? මැසින් එක? නෑ. නෑ මට ඒ වගේ තේරෙන්නේ එකයි. නෑ නෑ ඒක හිතන්න බෑ කියන්නේ. පොඩ්ඩක් මඤ්ඤං වෙන ගණන් ගන්න එපා මැෂින් එකේ හැටි. අද ලැප්ටොප් එකෙන් නෙමෙයි කරන්නේ ඒක. මේ අහා. යාළුවෙක්ගේ ලැප් එකෙන් කරන්නේ එකයි මේ චුට්ටක් එහෙම මෙහෙම වෙලා මෙහෙම මෙහෙම වෙන්නේ. මේ තුරු පිටිය මම ගන්නෙ ආයෙ ටයිප් කරන්න කම්මැලි හින්දා. අ සරලව ගියොත් එතන කම්මැලි ටයිප් කරන්න. ඒකයි මේ ටික ගන්නෙ. හිතන්න එපා එච්චර. අ මෙන්න මේක ගන්නවා නිකන් පොඩි වගේ හිතයි. එච්චර හිතන්න එපා. මේ 2D editor නෙමෙයි. විදියට මේ විදියට ඔයාලට මේක දාගන්න හෙද්ද වෙනවා. මම තනි කලවලට කරකවල පෙන්නන්නම් වෙනම. මේ ඊට පස්සේ අපි කලර්ස් ටික අන්තිමට කරගමු. ඊට පස්සේ කතා කරන්න එක ලේසි. ඒකත් මම එක මට මතක් වෙච්ච වෙලාවේ මම කිව්වේ ඔයාලට. මේ කතා කරනකොට මම වැඩේ කරගන්න ලේසි ඉස්සරහදී. මොන වෙනවද කියලා හිතන්න එපා. ඒක ලස්සනට හදලා අන්තිමට බලන්න. මේ මඤ්ඤං වගේ පොඩ ගණන් ගන්න එපා. මේ එයි මන් දෙපැත්තෙන් ඉර තිබ්බ කියලා දන්නවද? හරි අවුල නැහැ කියන උගන්න සාමාන්‍ය දැනීමක් තියෙනවා දෙපැත්තෙන් ඉර තිබ්බේ කියලා මං. අයි මං හතර වටින් ඉර තිබ්බේ. ඕ අපේ පන්ති ළමයි නැද්ද? මැරිලාද? මේ මම කියන්න එපානේ. මේ මඤ්ඤං වගේ නේද පොඩ්ඩක්. රයිට්. අපි මඤ්ඤම තමයි නවත්ත ගන්න දන්නේ. මේ ඒක හදන්න තමයි දැන් යන්නේ. මේ ඊට පස්සේ මේ ආකාරයෙන් මෙන්න මෙහෙම ග්‍රැඩියන්ට් එකක් දා ගන්නවා. ග්‍රැඩියන්ට් එකේ කලර් එක වෙනස් කරනවා. මම කර රෙඩ් වලට දාලා මෙහෙම නවත්ත ගන්නවා. මේකේ අන්තිමට එඩිට් වෙනවා. ඒ කියන්නේ හිතන්න එපා ඔයගොල්ලෝ. මේක සාමාන්‍ය ඩිසයිනයක් විතරක් හින්දා මෙහෙම හදන්නේ. නැත්තම් ඊට වඩා වෙයින් හැදෙනවා.
හරි ඊට පස්සේ ඔය විදිහට තියෙනවා. ම්ම්, පොඩ්ඩක් අවුල් වුණානේ වැඩි. පොඩ්ඩක් අවුල් වුණා මේක මම හදන්නම්. ගත්ත සයිස් එකේ පොඩි අවුලක් තියෙන්නේ. අපි එක හදමු ඉන්න. ම්ම්, පොඩ්ඩක් අදහස වෙනස් වුණා. ඒකයි මේ ඉත ගන්න හිතුවේ. C1 secret. අපි අදහමු. මෙහෙම එකක් තමයි දැන් හදන්න යන්නේ. මේක මේ විදිහට ගත්ත හේතුව මම පස්සේ කියන්නම්. මෙන්න මේක ගත්තා. හතර වටෙන් දාගත්තා. අරක මම අදහස වෙනස් කරගත්තා. මේක මම මේ දැන් ගහන්න හදන වෙන විදිහකට. තව චූටි වැඩක් කරලා පෙන්නන්නත් එක්ක කියන්නේ ඔයාලට. මට කාලයක් නැහැ දැන් කරගෙන යන්න. මොකද මේ ගොඩක් දේවල් වැය වුණා මේ ටිකේ මම කියන්නේ. අවුල් වුණා. අ, ඊපස්සේ මම මෙන්න මේක මොඩ් එක වෙනස් කරගන්නවා. ග්‍රේ කලර්ස් වලට බලාගෙන ඉන්න. ග්‍රේ කලර්ස් වලට වෙනස් කරගත්තා. ඩිස්ටර්බ් එකක් නොවෙන්න. ඊට පස්සේ sorry ඒ ග්‍රේ කරේ. ග්‍රේ කලේ මේ වන් කාල එකක් ගා ගන්න ඕන හින්දා මේක අපි තනි කාලයකට තමයි හදන්නේ. මෙතන ඩෝන් ආ, ගැන ආ. හැදුවා. දැන් මම මේක තනි කාලයට හදාන්න හදන්නේ. මොකද තනි කාල එකක් ගැව්වම ගොඩක් ගුරුවරු දැන් තනි කලර්ස් වලට කැමති එකයි. තනි කාල එකක් තමයි හදාගන්න ඩියුටන් එකක්. දැන් ට්‍රෙන්ඩ් එක තනි කල ගහන එක නේද? ඔව් දැන් මම හදන තනි කාල ගහන්න. මේ තනි කාල ගහද්දි පුංචි පුංචි බ්‍රේක් ඩවුන්ස් එනවා ගණන් ගන්න එපා එපා. හදන්න තමයි හදන්නේ තනි කලර්ස් වලට. පොඩ්ඩක් මඤ්ඤං වගේ ගණන් ගන්න එපා ඒ කියන්නේ. හතර වටෙන් ගහලා තියෙන ඔතන්න ඕනි හින්දා. මොකද අනිවාර්යෙන් මේ දෙපැත්තෙන් බෝඩරේ තියාගන්න. print එකේදී ඕනේ අපිට. එන්න මේ දෙක දැන් මම copy කරගෙන හදා ගන්න හදන්නේ. ඉතින් hand tool එක open කළා. කාලය මොකද්ද මම දන්නේ එකක් තියෙනවා. ඒක ගත්තා. ම්ම් මේක පොඩ්ඩක් පවුල් ගණන් ගන්න එපා ඒක. අපි හදමු ඒක. මේ හරි මේ විදිහට මේක දාගත්තා. පස්සේ අපි දානවා කොහෙද තියෙන්නේ කියලා මොනවද කරන්නේ කියලා. කොහෙද තියෙන්නේ මොනවද කරන්නේ. කවුද කොහෙද මොනවද කරන්නේ එච්චරයි දාගන්නේ. කවුද කොහෙද මොනවද කරන්නේ එච්චරයි. ඊට කලින් මම මෙන්න මේකේ කලර් එක දාගන්නවා. මේ කළු වලට මේ සුදු වලට. ඒ මම දෙන්නේ කියලා පස්සේ කියන්නම්. කියන්න ඕනේ ඔයාලට තේරෙයි ඔටෝමැටිකලි කරගෙන යනකොට. අයින් මෙහෙම දෙයක් කළේ කියලා. මේ අනිවාර්යයෙන්ම තේරෙන්න ඕනේ. තේරුම් නැත්තම් කියන්න ආයි කියලා මේක අපි හදමු. ඔයාලට ඇක්ටිවිටි එකක් දෙනවා අතරයට අනිවාර්යෙන්ම.
මේක අනිවාර්යයෙන්ම කෙරෙන්න ඕන එක. ඒකත් ඒකම පොඩ ටච් කරගන්න. කලින් එහෙම. දවස්වල රෙකෝඩින් ටික ගෲප් එකට දානවා. හරි මන් දාන්න. මට මතක් කරන්න අද රෑම දාන්නම් ඊටම. දැන් හරියට මේකත් රතු කරගන්න. මොනේ රතුනේ කළු කරගන්න වෙලාවට. දැක්කද ග්‍රේ කලර්ස් වල තියෙන වෙනස්කම? අපි රතු දැම්මම රතු වෙන්නේ නැහැ. මොකද අපි ඩියුටන් එකක් ගහලා තියෙන්නේ මෙතන. ඩියුටන් එකක් ගැහුවා කියලා කියන්නේ මේ ඩියුටන් එකට අනුව තමයි කලර්ස් ෆික්ස් වෙන්නේ. එහෙනම් එක ඩියුටන් එකක් ගැහුවා මොකද වෙන්නේ දැක්කද? ඩියුටන් එකක් කියන්නේ කලර් දෙකක්. ඩුවල්. එහෙම නැත්නම් සිංගල්. ඔය දෙකෙන්ම ඩියුටන් හදන්න පුළුවන්. අපි දැන් ඩියුටන් එකක් ඔය හදාගත්තා. මෙන්න මෙයා මෙන්න මෙහෙන් තිබ්බා මෙන්න මුව මෙන්න මෙහෙන් තිබ්බා පස්සේ ඔය ටික ගමු. කොහෙද කරන්න කියලා දැම්ම දැන්. දැන් හරි ඒක කරන් තැන තියෙනවා. කරන ආයතනය තියෙනවා. දැන් මොනවාද කරන්නේ කොහෙද කරන්නේ කියලා ලියපුවා. ඊට පස්සේ පොඩි යට මෙන්න මේ ආකාරයෙන් රෙක්ටැන්ගල් එකක් ඇඳ ගන්නවා. ඒකේ ග්‍රැඩියන්ට් එකක් තමයි දාන්නේ. මෙන්න මෙහෙම පොඩි ග්‍රැඩියන්ට් එකක් දාලා නවත්ත ගන්නවා. ඒක මම මෙහෙම මෙන්න මේ හරියට තියාගන්නවා. ඊට පස්සේ ලේයර් එකේ අරගෙන ගිහිල්ලා මෙතනින් නවත්තනවා. හරිද? හරි. කියලා මං හිතනවා. මං දන්නේ නැහැ හරිද කියලා ඔයගොල්ලෝ. මේ විදුසර ආයතනය තිසර දේශප්‍රිය තමයි කරන්නේ. ම්ම්, ඊට පස්සේ හරි දැන් මේකෙන් මොකද්ද බලාපොරොත්තු වෙන්නේ කියලා කියන්න පුළුවන් නම්. ඇයි අපි තනි කල ගහන්නේ? ලස්සනටද? අනේ තනි කලය ගහන්න අරමුණ තමයි ප්‍රධානතම අරමුණ තනි කලය ගහන එකේ අපිට ඕන මේ එළියට දාගන්න ප්‍රොඩක්ට් එකක්. හැබැයි ප්‍රොඩක්ට් එක අපිට අපිට මේ ක්වොලිටියත් වැඩි කරගන්න ඕන. වැඩෙත් ලස්සනට ඕනි. ඒ වෙලාවට අපි තනි කල යූස් කරන්න තනි කල. කියන්නේ වැඩේ ලස්සනටත් ඕන. වැඩේ මේ يعني අඩු කොස්ට් වියදමකින් එක වෙන්න. අඩු කරගන්න. කොස්ට් එක අඩු කරගන්න. හරි. සරලව කිව්වොත් ඒක තමයි ගහන්නේ. ගුරුවරු කැමති කොස්ට් එක අඩුවෙන් වැඩ කරගන්න. ඒ වගේම පොලිටිෂියන්ස්ලාත් කැමති. ඔයා ඡන්දෙ දුන්න කෙනා හැම කැමති ඇති. ඡන්දයක් දාලා නැහැ නේ මෙතෙන්ටනේ. ඒක තමයි. ඡන්ද පෝස්ටර් එහෙමත් මෙහෙම හදන්නේ ඒ හින්දා. හරිද? දැකලා නැහැ ඡන්ද පෝස්ටර් තනි පාටයි කියලා. ඔව්. හ්ම්. දියන් දැකලා තියෙනවනේ. හොඳයි. හරි ඊට පස්සේ අපි තිසර දේශප්‍රේක්ෂණ නම් අවුල් වගේ නේ ටිකක් මෙන්න මෙයාව මෙන්න මේ හරියෙන් තියා ගන්නවා මෙන්න මේ විදිහට තියාගෙන මෙන්න මුගේ මෙන්න මේ හරියෙන් තාලා මේක ලොකු කරනවා ඇයි ලොකු කළේ මට කහනවටද නේ. එන අරමුණ මොකද්ද මොකක් හරි අරමුණක් එනවා මේක ලොකු කළා මොකද්ද මගේ ලාකට් එක මොකද්ද මම මෙහෙම කරන එකේ අරමුණ ඒ කියන්නේ ටාගට් එක පැහැදිලිව පේන්නද? හැදිලිව පේන්න නෙමෙයි එහෙනම් මොකද්ද කරන්නේ
මම අර මුල් දවස්වල කියලා දුන්නේ. මතකද? මොකද්ද අ, කරන්නේ? කවුද කරන්නේ? ඇයි කරන්නේ? හ්ම්. එහෙනම් මොකද්ද කරන්නේ? කොහෙද කරන්නේ? මතකද? ඔව්. මොකද්ද කරන්නේ? කොහෙද කරන්නේ? කොහෙද කරන්නේ කියන්නේ කවුද? දැන් මෙහෙම හිතන්න. ඔන්න පුද්ගලයා කවුද? ඔන්න බුදුමහල් මෙන්න අපි ගියා වගේ පන්ති කරන්න බෑනේ. අ, ඒකට ප්‍රචාරය තියෙනවා. ප්‍රචාරයක් තිබ්බට පුළුවන් ද කවුද දන්නේ නැත්තම්. ඔන්න ඔයාට කියනවා හෙට IT පන්තියක් තියෙනවා කියලා. ඒක සජිත් අයියා කියලා දැන් තු යන්නේ නැහැ නේද? ආ. දන්නේ නැහැ කවුද කියලා. සජිත් අයියාගේ රූපේ මොන විදිහට දෙන්න ඕන? දඩ සයිස් එකට තියෙන්න ඕන. ඌ පොඩ්ඩක් අවුල් වුණාට කරන්න දෙයක් නැහැ. අපි ඒක ලොකුට දෙනවා. ඌ අවුල් එක වෙන කතාවක්. මේක වෙනම දෙයක්. ඒක වලට දාලා නැහැ. ඒක වලට දාලම නෑ මේ ඒ වුණාට අපි එහෙම තමයි දෙන්නේ. රයිට්. තියෙන්නේ 8:30ට. ඒක අපි දාගමු. අ ඊට පස්සේ ඒක දාගන්න කලින් තව පුංචි වැඩක් නම්බර කරගන්න. මේක මම අයින් කරගන්නවා. තවත් පොඩි මෙයා කවර කෑල්ලක් දාගෙන ඒකටත් පොඩි ග්‍රැඩියන්ට් පාරක් දාගෙන ඒක මෙයා කරේ කරගෙන යනලට හරි කඩාගෙන right තනි පාටේ අමුතු ලස්සනක් තියනවා කියලා දැනනව නේද? ආ. තනි පාටක් දැම්මමත් පොඩි ලස්සනක් තියෙනවා නේද? ෆෝකාල එකක් නැතුව තනි පාටක් කියලා දුන්නේ මේ දවස්වල ඉන්ඩස්ට්‍රි යන හින්දා හ්ම්. ෆෝකාල එකක් ඊළඟ පාර කරමු. ඒක වීඩියෝ එකක් එහෙම වෙන්න පුළුවන් හොඳේ බොහෝ දුරට. මට වැඩේ ආහා. මේ වගේ නම් වීඩියෝ එකක් දානවා. ඔයාලට තියෙන මොකද්ද කොට? ඒක මොනව කරන්නද? ප්‍රී ඩිසයින් කරන්න. 3D සයින් කරන්නයි. තවඩත් මොකද? ආ. බලන්න. ඒක බලලා රීඩිසයින් කරන්නක බෑ කොහොම. ඒ බලනකොට මේ අර මගේ ඇර බලනවද? නෑ. කොහොමද බලන්නේ? සම්පූර්ණ බලලා මුල ඉඳන් ඒක බලන්න නැතුව ආයෙ හදනවා. ෆොන්ට් එක 120ක් දානවා. දාලා තකත් නේ. දැන් මෙතන හතු පාර දාන්නවා මොන පාරද දාන්නේ? කළු. sorry. මේ ඔයාලා අවුරුද්ද තමයි මේක හදන්නේ ඈ. අපි සිංහලෙන් දාමුනේ. ආ. ඒක සිංහලෙන් දාන්නේ හොඳයි. දැන් ඉස්කෝලේ මෙතන යනවද? ඉස්කෝලේ තාම නෑ. කාලෙකින් කතා කරන්නෙත් මේ හැමෝම එක්ක කතා කරන්න බෑ. බෑ නෙමෙයි වෙලාව නෑ. අපි තාම උසස් පෙළ අපොස ඕනේ. මේක මේ ලස්සනට කරන්න හිටපු වැඩක් මේ අලගුණානේ මේ කට්ටියට. ඉතින් මට කරන්න දෙයක් නැහැ ආවේ නැහැ කියලා මොකද ක්ලාස් එකක් කරගන්න උවමනාව තියෙන්න ඕන මට බලහත්කාරයෙන් කෝස් කරන්න බැහැ ළමයින්ට. ඇයි කට්ටිය එන්නේ නැද්ද? නෑ ඒක අදාළ නැහැ. සරලව පොත් තියෙන.
මම ගන්නවා මට ඕන්නේ මේ වයිකෝසයක් කලවන්ට අඩුයි යස්. ඕන්න නෑ කියලා හිතනවා නම් ඉතින් ඕනෙම නෑ ඉතින් එතන ඉහළම අදින්නේ නෑ දැන් ඉතින් ඕන්නේ නැති හින්දා නෙන්නේ නැත්තේ ඉතින් ඕන්නේ නෑ ඉතින් ඒ හින්දා තේසනයක් වගේ දෙන්නේ නැතුව මෙහෙම කරන්න හැදුවේ ඒකයි මේ අදාහක් දුන්නේ ඔයගලන්ගේ ටීචර් කරන්න දෙයක් නෑ ඒකට මිස්ටර් දුක ඇති පටන් ගමු කියලා කිව්වේ යා ඔයගොල්ලන්ගේ පුෂ්පාව තමයි ඒක තමයි කිව්වේ හරි anyway මේ ටික වැටේ ඔයාලට groups වලට එහෙම දැන් අර group එකට දාන්නේ නෑ එහෙනම් මේකේ තමයි තේරම යන්නේ ඕකේ. මේකත් මතක් කරනවා කට්ටියට නැත්නම් ඒක දිහා බලන් ඉඳී ඊයේ දෙන්නේ කියලා ඒක මට දැන් එන්නේ නැහැ ඒකේ ඒවල් ඒකට දුන්න කාල සීමාව ඉවරයි අපොසස් පෙළ 2027 ඔව් පෙළ 2027 මොනවද කියලා දැම්මෙත් නැහනේ ඒක දාලා නැහැ සිංහලයි. ඔව් සිංහල කියලා දාලා නැහැ නේ මේකේ ඒක අමතක වුණානේ කරන්නේ මේ හරි කමන්නේ ඒක අපිට අදාළ වෙන්නේ ඒක අපිට දාමු ඒක දානවා දැන් අමින්න එකක් දානවා අපි ඒක දැන් මොකක් හරි අමතක වුණොත් ඒකත් හොඳ අත්දැකීමක් ඔයාලට මොකක් හරි අමතක වුණොත් මොකද්ද කරන්න කියලා හිත ඉන්නව නේද හ්ම්. ඔයාලට පොඩ්ඩක් කරකවල ගේම ගහගන්න පුළුවන් වෙන්න ඕන මේ විදිහටම ඕනේ නැහැ කැමති විදිහට ඔයගොල්ලෝ ඩිසයින් එක කරන්න ඒක ඔයාලගේ ලයික් එක ම්ම්, ඒක ඔයාලගේ විදිහ මම එකට මුකුත් කියන්නේ නැහැ ඒක ඔයාලගේ ක්‍රමයට කරගන්න මම කිසිම දෙයක් කියන්නේ නැහැ හරි මම මේක මෙන්න මෙතනින් තියා ගන්නවා නෑ ඒක හරියන්නේ මම මේක මෙතනින් තියා ගන්නවා එතකොට හරි මෙතන තියාගෙන මේ විදිහට ඇයි ඌ පෙළ කියලා දාදේ? උසස් පෙළ කියන එක ඒ ලෙවල් කියලා අපි කියන සාමාන්‍යයෙන් අපි ඔව්. සාමාන්‍යයෙන් කියන්නේ ඒ ලෙවල් කියලානේ ඔව්. සිංහල කියන්නේ උසස් පෙළ කියලා කෙටි ක්‍රමයේ ඌ පෙළ මං දැකලා නැහැ ඌ පෙළ කියලා දාලා දෙන එකයි. ඔස්ස ඌ පෙළ කියලා කියන්නේ උසස් කියන එකට තමයි ඌ කියලා කියන්නේ හරි ඒක දන්නවා මං ඌ පෙළ කියලා දාලා තියෙනවා දැකලා. ඒක දානවා දැන් කටවර්ස් වල දානවා ඒක මේක හදන්නේ කටවුට් එකක් බලා ගන්න හින්දා අන්නේම ආරෙම කටවුට් එක ඕන සෝරි පෙන්ඩියල් මතකත් නෑ දැන් සිංහ නම් මේ යූස් වෙන්නේ නැති පහේ තමයි තියෙන්නේ මේ දවස්වල හරි දැන් අපි කරන්නේ මේක කළු පාට කරන එක සිංහල මොන සිංහලද බලමු පොඩේ ඒක මම පෙන්නන්නම් තා චුට්ටෙන් ඉතින් හරි මේක මේ හරින් තියාගත්තා මේකත් මේ හරින් තියාගත්තා මේක මෙහෙම දැම්මොත් කැතයි මෙහෙම දැම්මා
කලවානේ සිංහලයා මොකද පැත්තට ගිහිල්ලා. පොඩ්ඩක් ඉන්න ඩිසයින් එකක් කරනවා කියන්නේ ටිකක් වෙනස් විදිහ වැඩක්. පිළිවෙත් ඩිසයින් කරන්නේ නැහැ කවුරු. හරි හරි. ඩිසයින් එක අන්තිමට තමයි පිළිවෙත හදාගන්නේ අපි. අපි අන්තිමට තමයි පිළිවෙල දන්නවා හදාගන්නේ. මගේ එක පාට වැලිය කොහෙද ගිහිල්ලා තියෙන්නේ කියලා. අර අතන තිබිච්ච එක. ඔය යමක් දන්නවනේ අවුලක් නැහැ නේ එතන. දැන් ඩිසයින් කරන්නේ නැද්ද? චූටි චූටි කරන්නේ නැද්ද? කරනවා. ඕ පේනවා ඒ කරනවා නම් මට. ඇයි නෑ මට ඕරංචි හිමෙනවන්ට. තාම මොනවාද එකේ හොඳයි හොඳේ. ඈ හිටිය. මොකද තාම නෙට්වර්ක් එක හොඳයි. ඒ හින්දා සියලු දේවල් ආරංචි වෙනවා. හරි ඒක වදවද නෑ. දැන් කතාව හරි. අ, ඔයාලගේ ගණන් ස්වර බාන්න ගියේ නැද්ද? තාම නෑ ගියේ නෑ ඒ පැත්තේ ගියේ නෑ. යන්න බැරි ලෙවල් එකක් එහෙම නෑනේ. නෑ එහෙම නෙවෙයි. යන්න බැරි වුණා. යන්න බැරි ලෙවල් එකක් නෑ. එහෙම වුණා ගහන හොඳ හොම්බ තැරෙන්නවා යන්න එතනින් එහෙම. හරි දැන් මේ ආකාරයෙන් මෙතෙන් තියන්න බෑනේ මේක. දැන් මෙතන හිස් කියලා දැනනව නේද පොඩ්ඩක්. යා. ඒ හිස්සට කරන්නේ මොකද්ද? උඩට දාන්න 2027 උසස් පෙළ සීන් එක. බෑ. ඒ වැඩේ කරන්නත් බෑ. ඕනේ. එතන මෙතන සේරම තිබ්බොත් වෙනවනේ. කැතයි. මෙතන තිබ්බත් කැතයි. ආ දැන් මෙහෙම තිබ්බොත් අන්නම් ප්‍රශ්නයක් නෑ. හැබැයි සාමාන්‍යයෙන් එහෙම තියන්නේ. නෑ. ඇයි තියන්නේ නැත්තේ? ඈ තියන්නේ නැහැ කොහොමද තියන්නේ නැති හේතුව කියන්න ඕනේ. හී ඇයි තියන්නේ නැත්තේ? සාමාන්‍යයෙන් තියන්නේ. හේතුවක් තියෙනවා. දැන් ඩිසයිනර් කෙනෙක් වුණාම හේතු දක්වන්න පුළුවන් වෙන්න ඕන. කස්ටමර් අහනවා ඇයි එහෙම මන් තියන්නේ නැත්තේ? දැන් උසර කියන්න පුළුවන් නේ කියලා. උඹ කුඩ ගහගනින් කියනද උට නෑනේ. ඒ ඉන්දුලා අයියා අහනවා මේ පුතේ එහෙම කරන්න බෑ. පුතේ ගැන කතා කරන්න වන්ට. මට නේ මල්ලි කියන්නේ. ඔව්. මේ දැන් එයා අහනවා එහෙම නෙමෙයි මෙහෙම තියන්න පුළුවන් නේ කියලා. දැන් ඔයා මොකක්ද ඒ වෙලාවට සර්ට කියන්නේ? සර් කියන කතා කරන්නේ. අයියා කියන්නේ ඔව්. නෑ අයිය කියන්න බෑ. මොකක්ද ඒකට ඔයා කියන්නේ සර්ට? එහෙම තමයි කියනවා. නෑ එහෙම කියන්නේ. හරි ඉතින් හේතු දක්වන්න පුළුවන් වෙනවා එහෙනම්. ලොජිකලි හේතු හේතුවක් කියන්න පුළුවන් වෙනවා මට. ඇයි මං එහෙම කරන්නේ නැත්තේ? බිකෝස් මොකද්ද? ඇයි? නෝ අයිඩියා. ඇයි දෙකක් නැද්ද? හරි. ඒකට හේතුව තමයි අපි සාමාන්‍යයෙන් මූණ ගෙවෙන්න තියන්නේ නැහැ. මූණ ළඟින් තියෙනවා. ඇඳුම කපාගෙන ගියට කමක් නැහැ. හ්ම්. ඇඳුමට මොනවා වුණත් අපිට අදාළ නැහැ. සරල කතාව ඒක. හොඳේ. ඇඳුමට හෙනයන්ට හොවත් අපිට අදාළතාවයක් නැහැ. මූණ ළඟින් ගොඩක් ඒවා තියෙනවා නේද? මූණ ළඟින් තියෙනවා. දැන් මේ මූණ ළඟින් මන් තියලා තියෙන්නේ. හ්ම්. මේ කලවාණේ සිංහලයා කතාවක් කොහෙට හරි දාන්න ඕන. අපුරුසු පෙළේ ලෙවල් එක යනත් කොහෙට හරි දාන්න ඕන. මේ 27 උසස් පෙළ කියලා එකක් තියෙනවනේ මෙතන. මේකත් කොහෙට හරි ඔබන්න ඕන. මේක ලොකුවට ඕනේ නැහැ කොහෙවත් හොඳේ. මේකට සයිස් එකට ඕන කියලා කොහෙවත් කියන්නේ නැහැ කවුරුවත්. ඒක කිව්වත් එක වැරදි. හ්ම්. මොකද මේක තියෙන්නේ පොඩියට. ඔයාලට මෙන්ෂන් කිරීමක් කරන්නේ. මේ ක්ලාස් එක තියෙන්නේ 2027. මෙන්න මුන් දෙච්චරයි. නැත්තම් මේක වෙන ක්‍රමයකට තියන්නත් පුළුවන්. දන්නවද ඒ ගැන? මෙන්න මෙහෙම තියන්නත් පුළුවන්. මොකද? මෙන්න මෙහෙම තියන්නත් පුළුවන්. එකක් මගෙන් නම් ඔයාලට. මේ
do this. දැන් මෙහෙම එකක් නෙමෙයි තියෙන්නේ. ඔව්. Here edit, transform, sorry, transform 90ක් අවස්සට මෙන්න මෙහෙම තිබ්බා. මේ මෙහෙම කරලා ලොකු කළා. මේ මෙහෙම කළා. මේ මෙහෙම කළා. මෙන්න මෙහෙම හරහට දාන්නේ. දාලත් පොඩි වැඩක් කරන්න ඕන බලාගෙන ඉන්න. මේකත් උස වැඩි. මම මේ හරියෙන් තියා ගන්නවා මේක. මේ හරියෙන් තියා ගන්නවා. කලවානේ සිංහලය වයින් කරනවා. මෙහෙම තියලා මෙන්න මේකට දානවා. කලර් එක වෙනස් කරනවා white එකට. දැන් මොකක් වගේද පෙන්නේ? ඔයාට මේත් හරියන්නේ නැත්නම් ෆොන්ට් එක වෙනස් කර ගන්නවා අපිට ඕනේ විදිහට. එච්චර සරලයි. අමාරු නෑ වැඩි. හ්ම්. දැන් ඊට පස්සේ මෙන්න මේ ෆොන්ට් එක තියා ගන්නවා එච්චරයි. එහෙම තියා ගන්නකොට නිතරම මැද එකට තමයි අපි දාගන්නේ. ඕන් හරි. ඕන්න ආකාරයෙන් තියා ගන්නවා. මේ ආකාරයෙන් තියාගෙන පොඩ්ඩක් opacity එක ලු කරනවා. ලඩු කරනවා මෙන්න මෙහෙම. දැන් හරි. දැන් මෙතන කලවානේ සිංහලයා මෙහෙම තිබ්බොත් කැතයිනේ. ඒ හින්දා කලවානේ සිංහලයා මෙන්න මේ හරියට ගෙනල්ලා හරහට දානවා. හරහට දාන්නේ නෑ. මෙන්න මේ ආකාරයෙන් මෙහෙම ගෙනල්ලා මෙහෙම තිබ්බත් කැතයිනේ. මෙහෙම තිබ්බත් කැතයි. ඒ හින්දා මම මේක පොඩ්ඩක් පොඩ්ඩක් කැල කරාන හරි. නෑ එච්චර කරන්න දෙයක් නෑ. එහෙම කරන්නේ නෑ. භාෂා හිතෙන් එකයි. ඇල කළා මෙහෙම ඇල කළා මොකද්ද වැඩි කරන්නේ මේකේ මොකේද? ඈ ආ. මොකද්ද වැඩි කරන්නේ අපි දැන් මතකයි මොකද්ද වැඩි කරන්න කියලා සයි මොකද මේ මොකද බෝඩර් සයිස් එක මොකද්ද? ස්ට්‍රෝක් එක වැඩි කරනවා ස්ට්‍රොක්. ඕ මතක් වෙන්න කින්නකොට පුතා NVQ කරා නම් ඕව අහනවා ඇසිස් අහනවා ආ. ඇසිස් අහන්න මන්නේ මේ ඇසිස් හ්ම්. මම අහන්නේ මම එච්චර අමාරු ප්‍රශ්න අහන්නේ හරි මං ඇසිස් උනේ කාලෙක මං අහනවා හරි තෝපේ හැස මන් තමයි ඒක වෙනම කතාවක් ඔයාලගේ හැස මන් තමයි ඒක වෙනම කතාවක් හරි මේක නිකන් පිස්සුවක් වගේ එන්න හදන්න පුළුවන් මේ වෙලාව නෑ ඔයාලත් එක්ක කරන්න මේක නැත්තම් කරනවා මෙන්න මෙතන නිකන් හිස් වගේ නේද පොඩ්ඩක් යා. Google Chrome යනවා ඇයි යා ගහනවා Google Chrome වල ඔය මොකක් හරි වේ සඳකඩ පහනක් හරි මොකක් හරි හොයනවා කෝ පේන්නේ නැහැ. පෙන්වන්නම් අරගෙන සඳකඩ පහන BNG එකක් ගත්තා සාමාන්‍ය කැමති එකක් ගන්න මට ප්‍රශ්නයක් නෑ ඒ ඔයා PNG කැමති හොයන්න විදිහට අමාරුයි. PNG නැත්තම් JPG එකක් හරි කමක් නෑ කපලා කොටලා ගන්න එච්චරයි ඔව් ඉතින් එහෙම තමයි ඉතින් ගොඩක් කලාට අපිත් ගන්න. හ්ම්. බාලක වෙබ් ටෙස්ට් එකක් වුණා
PNG නැත්තම් කෙලින්ම ගහනවා JPEG. JPEG නෙමෙයි JPEG හොඳේ. එහෙම. මේ දිග නම ඔව් දිග නම තමයි අපි සාමාන්‍යයෙන් යූස් කරන්නේ. කොට නම් යූස් කරනවද? නෑ කොට නම් යූස් කළාම කොට වෙනවා හොඳේ. පොට වෙනනේ කරමගත්ද රෙසලූෂන් එක අවුල් දෙනවත් ඔයාලට දෙන්න ඉන්නකෝ වැඩ ටිකක් තියෙනවා මම දාන්න එළියට පොඩ්ඩක් ඉන්න ඉතලා. අද හරි ඉන්නම් වැඩ දෙනවා පුතේ. දැන් හරි කාලේ. එහෙම හැබැයි හරි වෙලාවට හම්බුනේ නැත්තම් දන්නවනේ කියලා ෆෙන්ඩි මොකක්ද කරන්නේ අඩු කරනවා. මොනාද දවසකට ලකුණු 5 ගානේ අඩු වෙනවා ලේට් වෙන දවසට. හුටා ඔව් එහෙම තමයි මං කරන්නේ. එසයින්මන්ට් කියනවා ගානට කලාවට වෙලාවට දෙන්න හුරු වෙන්න ඕන ඔයගොල්ලෝ. නැත්තම් සරසවි ගියාම බුල කෙලිම එකේ. ඕවර මේ ප්‍රශ්න අහන්න අයල් එකද? කවුද අර කොල්ලෙක් හිටියේ ප්‍රශ්න අහන්න. උනේ අනේ මන්ද ඉතින් මන් තමයි ඉතින් ඉන්නේ අද නම් ප්‍රශ්න අහන්න. අහන්න ඕන මොන මගුලක් අහන්න උත්තර දෙන්න පුළුවන් ලෙවල් එකේ ඉන්නවද? එදා ඉස්කෝලේ හිටියේ අර මම ඔව් තියන්න බෑ කිව්වේ අර කොහෙද අර වොයිස් කට් එකක් එහෙම දාලා තිබ්බේ ඒ කොහෙද? ළඟදී දවසේ පොඩි ප්‍රශ්නයක් වුණා ටෙක්නිකල් ප්‍රොබ්ලම් එකක් වුණා. ඒ මොකක්ද උනේ Zoom ඩිස්කනෙක්ට් කරේ. ආපස් කරගන්න අමාරුයි වෙලා. මාගේ Zoom එක ඩිස්කනෙක්ට් කරලා. ඉමේජ් එක සෙට් වෙන්නේ නැහැ වෙන ඉමේජ් එකක් බලන්න ඕන දැන්. ගත්ත ඉමේජ් එක සෙට් වෙන්නේ නැති හින්දා වෙන එකක් ගන්නවා. ඔයගේ බෑග්ග්‍රවුන්ඩ් රිමූව් කරන්න ඉවරනේ බෑග්ග්‍රවුන්ඩ් රිමූව් කරන්න බෑ ඒකේ අමාරුයි වැඩේ. අමාරු වැඩ බාර ගන්න එපා. මෙහෙමයි බෑග්ග්‍රවුන්ඩ් රිමූව් කරන්න බැයි නම් අලුත් ටෙක්නොලොජි එක භාවිත කරන්න ඕගොල්ලෝ. කමක් නැහැ ඒකට. ඒ මොකක්ද අර මේ මම ඒක එපා කියන්නේ නැහැ කාටවත්. ඔයගොල්ලෝ ඩිසයිනර්ස්ලා වෙනවනේ ඉගෙන ගන්නේ. ඒ හින්දාම එපා කියන්නේ ඒකට. AI සීන් එක නෑ. නේද බෑග්ග්‍රවුන්ඩ් රිමූව් වෙබ්සයිට්ස්. ආ ඒක නම් ඔයගොල්ලෝ ඒවා ඉහළ භාවිත පාවිච්චි කළාට කරනවා මොකොත් මං කියන්නේ නැහැ. නෑ මොකද මම මම තාම මගේ ටීචර් වගේ දන්න නෙමෙයි ඒකයි. ආ මගේ ආචාර්යතුමී වගේ දරදඬු වෙන්නේ නැහැ මං. කවුද කැමති විදිහට ආචාර්ය භාවිත කරලා වැඩේ කරලා දෙන්න. මට එච්චරයි. හැබැයි උතා ChatGPT ඩිසයින් එහෙම එකකුත් මට අහුවෙනවා. මොකද ඔයගොල්ලෝ ChatGPT ඩිසයින් එහෙම මට ඒවලා මාට්ටු වුණොත් සෝරි තමයි ඈ. තියෙන ලකුණත් අයින් කරනවා. ChatGPT ඩිසයින් මම ChatGPT පාවිච්චි කරන්නේ ඩිසයින් කරන්න ලද ඒවා. ඒවා හැම මට ඒවලා අහු වුණොත් බඩු බනිස්. ඔන්න කිව්ව දැන් මම. ඔන්න දැන්ම කිව්වා. ඒවා හැම ඒවලා සෙට් වුණොත් දන්නවනේ. සඳකඩ පාන පේන හොරයි වගේ ඒක හිතන්න එපා. ඒක අපි දැන් මේ බෑග්ග්‍රවුන්ඩ් එකේ මේ හිස් තියෙන හින්දා මේ සම්මි. ආසාවර නෙමෙයි ඒක දාලා තියෙන්නේ. දාන්න ඕනෙන් දාපු එක නෙමෙයි ඒක. බෑග්ග්‍රවුන්ඩ් හිස් තියෙනකොට ඔය වගේ ආතල් එකක් දීලා කියන්නේ. එතකොට හරි. අන්න ඒකත් හරි. ඒක ළඟ වැඩි කොණ්ඩෙට අංශ 90 ආකාරයෙන් තියාගත්තා. දැන් හරි. ඕන්න තව ටිකක් ලං කළා. මට ප්‍රශ්නයක් නැහැ මෙන්න මේ විදිහට. මේක අස්සෙන් තිබ්බත් ප්‍රශ්නයක් නැහැ හොඳේ. අපි එහෙම තියමුකෝ මේක. ඔච්චර දඟලන්න දෙයක් නැහැ නේ. එඩිට් ගියා. මෙව්වා එකට ගියා හොරිසොන්ටල් නේද මේ? මේම සෝරි. මෙහෙම නෙමෙයි මෙහෙම.
ෆ්ලෙක්ස් වර්ටිකල් ගියා. මෙයා පාරින් ගියා. මෙන්න මෙයා පාරින් ගියා. මේ මෙයා පාරින් දැම්මා. මුණ පේන්නේ මුණ ඊට ගත්තා. මේක ඕනේ මේක ඕනේ. ම්ම්. අම්මට මොකක්ද උනේ? නෑ නෑ මයික් එක ඔන් වෙලා. කමන්න නැහැ ඒකට. අත ඔය විතරනේ ඉන්නේ කියන කිසි ප්‍රශ්නයක් නැහැ. ඒකට මම බාධා කරන්නේ හරි. හරි. දැන් අපේ වැඩේ ගොඩක් දුරට මේ 100%ම ඉවරයි. මේ ඊට අර සඳකඩ පානේ මේ අර එක පැත්තක නිකන් රතු පාට මේ ෂේඩ් වෙලා වගේ ගත්තේ කොහොමද අර එහෙම මාක් තමයි. මම බෑග්ග්‍රවුන්ඩ් එකක් උඩින්මයි දාලා තියෙන එක. මම බලුවා නිකන් අමුතු ඒක ජා 아무තු ලුක් එකක් ආව නේද හින්දා. ඒක ලස්සනයි. මෙහෙමයි දුවා කියන්නේ. හ්ම්. හ්ම්. ඊට පස්සේ දැන් මෙන්න මේක ඇතුලෙන් පේන්න ගන්න ඕනේ ලොකුවට. ඔව්. ඒක අපි මේ ආකාරයෙන් පොඩ්ඩක් ලොකු කරලා තියෙනවා. හරිද? දැන් හරි අපේ වැඩේ ඉවරයි. ඉවරයි කියලා හිතුවට ඉවර නෑ. අ මෙහෙම තියාගෙන මේකට දානවා මාස් එකක්. දැම්මා. මෙන්න මේ පැත්තෙන් පොඩ්ඩක් සෝරි අනිත් පැත්ත පොඩ්ඩක් ඇදලා තිබ්බා. හරි. මෙයාගෙනත් මෙන්න හැම පොඩ්ඩක් ඇදලා. හරි. දැන් හරි. දැන් මෙයාව පේන්නෙත් නෑ. මෙයාව පේනවා වගේ නම් මොකද තව ටික බෑ ඒක හරියන්නේ නෑ. මම මෙහෙම කරලා දැන් 2200 තියෙන්නේ අපිට මේ මේ දැන් තියෙන්නේ අපිට ඔය අනම්මනම් ටික හදාගන්න. ඔය යම්පචන් සීන් ටික හදනවා දැන්. ඔව් දැන් අපේ අඩුපාඩු වැඩේ 170ක් ඉවරයි. දැන් අපි වැඩේ ඉවර කරලා තියෙන්නේ. අස්කොන් හදන්නේ. අස්කොන් හදන්න නෙමෙයි. දැන් මම මේක කරකවනවා කලයක වෙනස් කරනවා හපව්. මොකද පින් කරන්න ඕන. දානවා GMY කියවලට. yes. දාපු ගමන් මං යන්නා කරන්න දෙයක් නැහැ. මෙහෙම තමයි තියන්න වෙන්නේ. ඊට පස්සේ දැන් අපේ වැඩේ 170කට වඩා ඉවරයි. දැන් ලස්සනයි කියලා කොටක් දැනෙනව නේද ඒක? හ්ම්. හරි. අපි ඊට පස්සේ මේ ආකාරයෙන් මේක සේව් කරගන්නවා. කන්ට්‍රෝල් වල S කියවුවා. අපි සේව් කරනවා නමක් දාලා. දැක්කයිද පාටිෂන්ස් එහෙම. මේ ඉස්සර දේශප්‍රිය කියලා. PNG ද සේව් කරන්නේ. මුලින්ම අපි සේව් කරගන්නවා PSD ෆයිල් එකක් විදියට. නැත්නම් මෙන්න මේ large document එකක් විදියට සේව් කරත් ප්‍රශ්නයක් නැහැ PSB එකක් විදියට. හ්ම්. කොහොම වුණත් layers තියෙනවා හින්දා බය වෙන්න එපා ඔයගොල්ලෝ. මේ ඊට පස්සේ දැන් PSB එකක් විදියට සේව් කළානේ. හ්ම්. දැන් ඔයා ඕපන් කරන්න එපා කවදා හරිනේ. කේස් එකක් ගියෝ. ඔව්. මේ ආකාරයෙන් ගියා. මෙතන ටීචර් දේශප්‍රිය කියලා එකක් තියෙනවා මේ. ඒකත් PSD එක විදියට සේව් වෙලත් නැහැ. හ්ම්. හරි ඊට පස්සේ මේක PNG එකක් විදිහට තමයි ඔයා කිව්වා වගේ සේව් කරන්නේ. quality PNG PNG. all file documents. ඇයි ඕල් ෆයිල් ගන්න PNG ම දාන්නේ. PNG නෙමෙයි. එතකොට all file තමයි දාන්නේ අපි. ඇයි එහෙම තමයි. අපිට මොකක් හරි අමතක වුණා කියලා වට දැනුන්නේ නැද්ද? මොකක් හරි එකක් තියෙනවා.
හරි අවුලක් නැහැ ඒක. මේක ප්‍රශ්නේ නෑ. ලොකු මෙතන අවුලක් තියෙනවා. අවුලක් මොකක් හරි ඔයාලට මතක් වෙන්නේ නැද්ද මොකක් හරි අවුලක් තියෙනවද දැනෙන්නේ නැද්ද? කොහොමද මේ? අඩුයි. ඒක දැන් ආ. කමන්නේ. මේක සාම්පල් එකන්නේ. ආ. අඩු දේ මං කියලා නතර ගන්නවා. මං වෙන එකක් මොනවා මේක හදනවා. දුරකථන අංකය නෑ. කමක් නෑ. දුරකථන. ආයතනයේ තියෙන හින්දා ඒක ප්‍රශ්නයක්වත් නෑ අපිට. දැන් ඔව්. බලමු මේ විමසීම නෑනේ. විමසීම නෑ. විමසන්න ඕනේ නෑ. ලු. එහෙම. විමසන්න ඕනේ නෑ ලු. දැන් බලමු හරියටම තියෙනවද කියලා අපිට ඕනි කරන එක. ගත්තා ඉමේජ් එක මෙයා පාවියම් කළා. ඔයාලට මේවා කරන්න ඕන දැන්. ස්ක්‍රීන් එක පේනවද මල්ලි? පේන්නේ නැහැ කියන්නේ දැන් හොඳින්. මොකෝ වෙන්නේ JPG නැන්නේ. පේන්නේ නැහනේ. ඈ? JPG පේන්නේ නැහැ නේ ඔයාලට. නෑනේ පේන්නේ නෑ. මොකෝ පේන්නේ දැන් නෑ. හරියද? ප්ලස් එකක් පේන්නේ. දැන් දැන් පේන්නේ. දැන් පේනවට වෙන්නේ නැහැ ලොකු කරලා නැහැ. මොකද මන් දන්නේ නැහැ නේද ගොඩක්. හරි කම. හරි දැන් ඔයාලට පේනවද? වැඩි ලස්සනට තියෙනවා කියලා. හ්ම්. right ඊට පස්සේ කියන්න තියෙනවා අපි මේක මේ වේතරම් බලමු. අපි දෙපැත්තෙන් තිබ්බ නේද? ඇයි කියලා මම පෙන්නන්නම් දැන් ඔයාලට. කට් අවුට් එකක් print කරාම මෙන්න මේ ආකාරයෙන් පෙන්වනවා. කොහොමද මේ දැන් ඔක නිකන් මඤ්ඤම් වෙලා වගේ නෝට පේන්නේ නැති පැත්තේ. ඕ මට පේන්නේ. ඒක print එක පේන්නේ නැහැ කොහොමද? මේක මම අරගෙන පෙන්නන්න. ඒක මම ස්ක්‍රීන්ෂොට් එකක් දැන් දාන්නම් එළියට. හ්ම්. දැන් මම chat එකට ස්ක්‍රීන්ෂොට් එකක් දානවා මෙන්න. මෙන්න. ඊට පස්සේ අපි හරි 10 මාරනකන් 10 මාරද මන් දාලා තිබ්බ ටයිම් එක. ටයිම් එකක් දාලා තිබුණේ නෑ. zoom link එක බලන්න. රූම් එකේ නෑනේ 8:45 පටන් ගන්නවා කියලා ඉතින්. වෙන්න බෑ. යා යා. මම බලන්නකෝ. කට්ටිය එන්න කියලා දාලා තියෙනවා. ඔක කට්ටියෙන් ඕනේ ඉතින්. හරි හරි. දැන් මේ දන්නේ නැහැ මං කරන එකේ ප්‍රතිඵලයක් තියෙන්න එපානේ. yes. ඔබතුමා දැන් chat එකට වැටෙයි. okay. chat එකට තමයි මම ඔය වගේ දාන කරන් දෙන්නේ. right දැම්මද? ආවා බටන් ඕපන් කළා. වටේ බෝඩර් එකක් තියෙනවා. අකුරු කැපිලාද බලන්න. මුලින්ම පොඩ්ඩක් ඉන්න. ම්ම්, ඊට පස්සේ අපි කතා කරනවා නෑනේ අකුරු කැපිලා නෑ. හරි වටේ බෝඩර් එකක් තියෙනවද? yes. හරි වටේ බෝඩර් එකකුත් තියෙනවා. ඇයි අපි බෝඩර් එකක් තියලා තියෙන්නේ? ඕඩර් එකක් තියන්නේ අර තියලා වටේ. නැහැ. ඔටෝමැටිකලි ඇවිල්ලා. ඔව් ඒක තියලා ඇවිල්ලා තියෙනවා. ඒ ඇවිල්ලා තියෙනවා නම් හොරංග දෙයක් නැහැ. නේ. ඒ හින්දා තමයි අපි ලැහැත්ති පිට දා බෝඩර් එකක් තියාගෙන ගියේ. මාජින් එකක් දෙපැත්තෙන් අරගෙන ගියේ. හ්ම්. මොකද ඒක කපලා අයින් කරන්න පුළුවන් වෙන්න ඕන ප්‍රෙෂර් එක දිහාට. සාමාන්‍යයෙන් එහෙම නැත්තම් ඕඩර්. ඌ අම්මා මුත්තා මතක් කරලා අපිට බයිනවා. ඔව්. සාමාන්‍ය ඉඩක් තියෙනවනේ දෙපැත්ත කොහොම. ඔව්. කොහට තියුණා දන්නේ මොකක් කර තියුණා හරිය දාලා නැහැ. ඊට පස්සේ අපි බලමු අද තා පැක්ටිකල් එකක් බලමු. නැත්තම් ඔයාට පාඩුයි.
බ්ලැක් ඇන්ඩ් නයිට් කලර් ගන්න දන්නවද? කලර් බ්ලැක් ඇන්ඩ් නයිට් දන්නවද? බ්ලැක්කන්නයිට් මං කරලනේ. ඒකක් අත කරමු. ඒකත් අර එදා රීටච් චෙක් කළාද? මම දැක්කේ නෑ ඔය කාගේවත්. එදා ඒක මේ අර මම ඔයාලට ප්‍රැක්ටිකල් එකක් දැම්මේ. මට එන්න වෙන්නේ නැහැ පැට්ටිකල්ල කියලා. දැම එදා මේ රෙකෝඩින් එක දාල් තිබද දාලා තිබ්බා. මම මේක රෙකෝඩින් එක බලලා කරන්න කියලා මං කිව්වේ. රෙකෝඩින්ටික ටැවලිලාදන්න මොකද්ද ප්‍රශ්නේ? ඒ පිළිවෙල්ල හොයාගන්න හරි මේක දැක්කම මොකද හිතෙන්නේ? මොකක් දෙනිකම් බැක්ග්‍රවන්් ඇකුල නිකම් ෆොටෝ ඇතිර ඔව් එහෙම තමයි තියෙන්නේ. නෑ මේ දැක්කහම මොන වගේ පින්තූරයක්ද? මොකක් හරි විශේෂත්වයක් දැනද මේක? විශේෂත්වයක් නෑ. මට අනුව නෑ. ඒ කතාව මට අනුව නෑනේ. විශේෂත්වයක් පේන මට පේන්නේ නැහැ කමන්නේ. එහෙම නොපෙන් තරමට වැඩේ හොඳයි. හරි බලමු අපි. මම ඉක්මනට එකට ඇක්චුවලි ඉවර කළා. හරි. මම මුලින්ම කරන්න මෙච්චරයි. මේක මෙන්න මේ ආකාරයෙන් මට පේන තත්ත්වෙන් තියාගන්නවා. මේක තනි ලේයර් එකක් උඩ යන්නේ හොඳේ. ලේර එකයි එක ලේයර් එකයි මේකට තියෙන්නේ. මුළු වැඩේටම තියෙන තනි ලේයර් එකයි. ඉමේජ් එක ගත්තා. Ctrl J ගැහුවා. අයින් කළා. කන්ටරෝල් ජී Ctrl J ආජේ ඩුප්ලිකේට් ලේයර් එකක් තමයි එන්නේ. හරි. ඩුප්ලිකේට් ලේයර් එකක් ගත්තා. හරි. මේක නටනවා නම් පොඩ්ඩක් මෙහෙම කරගන්න. මේ ඔක් කරගන්න. ගියා quick selection tool එකට මල සිලෙක්ට් කරන් තමයි හදන්නේ. මල සිලෙක්ට් වුණා නේද? මල සිලෙක්ට් කළා. දැන් මේකේ බලනවා RGB කලර්ස් තමයි තියෙන්නේ. ගියා ඇඩ්ජස්ට්මන්ට් ඔන්න වෙන්නේ නැහැ. ඒ අන්න ප්‍රශ්නයක් අපිට. ඊට පස්සේ Ctrl J ගහලා නෑ එකත් ඔන්න වෙන්නේ. Ctrl J මොකෝ පොඩි නා. යනගේ ලේයර් ෆෝමැට් හරි. ඒක ඔන්න වෙන්නේ නැත්තේ මෙතන ලේයර් එක ඔෆ් වෙලා හින්දා. ලේරක ලොක් කලාන ලේයර් එක ලොක් වෙලා හින්දා තමයි ඔන්න වෙන්නේ නැත්තේ. ඒක දැක්කේ නෑ නේද? මා දැක්කනේ අස්සේ දැක් හරි. ඇඩ්ජස්ට්මන්ට් තියෙනවා. ඇඩ්ජස්ට්මන්ට් වල කලර් බැලන්සිං වලට මම යනවා මේ විදිහට. ගිහිල්ලා පොඩ්ඩක් මේ විදිහට පොඩ්ඩක් ඔය යම් පචන් ටිකක් කියලා එහෙම කරල බලන්න එහෙම මේ කරලා බලනවා මුකුත් එනයක්වත් නැහැ. හරිද? view separation වෙනස් කරලා බලනවා එනයක්වත් නැහැ. ඒක සුදු පාටයෙන් තමයි කලර්ස් එන්නේ නැත්තේ. සුදු පාටයිනේ ඒක. ඊට පස්සේ මම ඩඩෝස් පෙන්න්න තිසිනේ ඔව් කලර් ඕලේ වලට sorry මේ කලර් ඕලේදී හරි. හරි ඒකේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා මම එකක් දැක්කා දැන්. මම මේක select ගිහිල්ලා select inverse කරගෙන දැන් මේක ඕනේ නැහැ. අපි ඒක අයින් කරමුකෝ. ඒක අයින් කළා මෙන්න මෙහෙම ඉසකෙස් ටික සිලෙක්ට් කරගන්නවා. මම මේ ඉසකෙස් ටික තමයි ආයි සිලෙක්ට් වෙලා තියෙන්නේ. normal සිලෙක්ට් කරගන්න ලොකු එකක් ඕනේ. ඊට පස්සේ ඒක රයිට් ක්ලික් කරලා පොඩි ෆෙදර් එකක් දෙන්න. මම ෆෙදර් ගැන කතා කරන්න ඕගොල්ලොත් එකනේ. දන්න මට කලින් කතා රෙකෝඩින් කළේ නෑ කියන්න එපා කතා කළා කලින්. ෆෙදර් එක දෙකක් විතර තමයි දෙන්නේ. හොඳේ. ෆෙදර් එක දාන්නේ විසිරලා යන්න ඕනේ නේද කලර්ස් ටික. මේකෙත් කලර් බැලන්සිං වලට යනවා. ගිහිල්ලා පොඩ්ඩක් කොණ්ඩේ පාට කරන් තමයි දැන් හදන්නේ. කොණ්ඩේට 아무තු ලුක් එකක් කියන එක දැක්කා නේද? නිකන් කොණ්ඩේ ටින් කළා වගේ පේනවලු. right කොණ්ඩේ ඔය ආකාරයෙන් තියාගෙන පොඩ්ඩක් වහ ගන්නවා. ඊට පස්සේ මේක රීසෙලෙක්ට් කරනවා. ඊට පස්සේ බෙල්ලත් එක්ක තියෙන ටික සිලෙක්ට් කරනවා.
පස්සේ මෙන්න මේ ටික සිලෙක්ට් කරනවා. මේ සිලෙක්ට් වෙන්නේ ඒ සිලෙක්ට් වෙනකොට අපිට ඕන නැත්නම් සිලෙක්ට් වෙනවා ඈ. yes. ඒලල කන්ට්‍රෝල් වෙන ගහගෙන දන්නවා ඒවා. Hmm. ඒව දන්නේ නැහැ කියන්න එපා ගහලා වංගනවා. ගහන්න බෑ මේ පන්තියස් ඔන්ලයින් ක්ලාස් එකක් නැත්නම් දන්නව ගන්න ඕනේ. නෑ Hmm. කිව්වොත් එහෙම. අත දාලා ගහන්න. ඔව් අර ඒ වගේ තමයි කතන් වෙන්නේ. පන්ති ඇතුලෙන් අත දාලා ගන්න. පොඩ ස්කින් කලර් එක හැදෙනවා වගේ ටිකක් දැනෙනවා නේද? Hmm. අපි ඒක ලස්සනට හදා ගන්නවා ඈ. මේ මම පොඩ්ඩක් වෙනස් කර කර රෙඩ් උනා නිකන් රතු පාට රතු ඉන්දියානු වගේ. මේක මේ සැචුරේෂන්ස් එක වෙනස් කරන්න තියෙනවා. හයිලයිට්ස් වෙනස් කරන්න ඕන. Hmm. ෂැඩෝස් ටික ඩාර්ක් කරන්න ඕන. වින ලෙවල් එකේ තියාගත් කමක් නැහැ. ඊට පස්සේ හපව් ඇඩ්ජස්ට්මන්ට් වලට ගිහිල්ලා මේකේ සෙචු හියුස් ඇන්ඩ් බේසස් හදා ගන්න ඕන. පස්සේ මේවා හදන්න පුළුවන් අපිට. ඊට පස්සේ තව මේක හදන්න තියෙනවා ගොඩක් ඒවා. හොඳේ. මම මේ ඩිංග වලට කරගෙන යන්න මේ අද ඉක්මනට කරන්න ඕනි කියලා හිතුනේ මේ දැන් ඔයාලගේ ටයිම් එක ඉවර වෙගෙන ඉන්න හින්දා සෙෂන්ස් එක වෙනස් කළා. සෙෂන් එක රිනා එකක් දාන්න අපිට පුළුවන් වුණා. දැන් මේ Hmm. විදිහට අපි වෙනස් කරගත්තා. හොඳේ. වෙනස් කරගෙන පොඩ්ඩක් ඒක අමුයි වයි ගණන් ගන්න එපා. කොණ්ඩෙත් පොඩ්ඩක් වෙනස් කරන්න වෙයි Hmm. ඉක්මනින්. අපි කොණ්ඩේ වෙනස් කරගමු. කලර් බැලන්සිං වලට ගියා පොඩ්ඩක් අත පැත්තට බාරක් කළා. නැගෙන්නත් ලබනවා. ටිප් විඩියෝ හොඳයි පොඩ්ඩක්. ඒක සාමාන්‍ය අවුලක් නෑ. මේක ලස්සනට ඔයා හදන්නේ. මම මේ රටක් ගාන නිකන් හදන්නේ. කියා දෙන්න ඕනි හින්දා හොඳේ. නැත්නම් ඒත් මම මේක හදන්න යන්නේ වැඩිය. මේක කලර් එකක් දාගන්න ඕනේ. දැන් මම මේ කලර් එකක් දාගන්න ඕන ලේයර් එකක් හදනවා මේකෙන්. කන්ට්‍රෝල් J කියලා මම ලේයර් එකක් කලර් කරන්න බෑ ඒකේ. මෙන්න මෙහෙම තියලා ලේයර් එක කඩලා අයින් කරනවා. මේවා ගැන හොඳ සැලකිලිමත් වෙන්න සමහර ඒවා සිලෙක්ට් වෙලා තියෙනවා අපිටවත් පේන්නේ නැහැ. මේ කන්ට්‍රෝල් J ගහලා ලේයර් එකක් අරගෙන මේක වුණා. මේ මෙහෙම මේක උඩ effects එකක් දාලා කලර් ඕලේ වලින් කලර් එක වෙනස් කරගන්නවා. දැන් ලයිට් කලර් එකක් දාලා රෙඩ් වගේ දාලා පොඩ්ඩක් දාගන්න වගේ දැම්මු. දැක්කම වෙනස් වෙනවා. මල්ලි දැක්කම වෙනස් වුණා. Hmm. මේක වල නිකන් ටිකක් පරණ අමාරුයි. ඒක ලුක් තමයි එක මිනිස්සු ගන්න ඈ. පරණ ලුක් එක අර පරණ කොට. පරණ පොඩලු කිය. ඔව් නේ අර තියෙන්නේ. අම්මලා කාලේ වගේ ආවද ඔයගොල්ලන්ගේ? හරි බ්ලැක් ඇන්ඩ් වයිට් නේ බං අම්මලා කාලේ තිබ්බේ. යා. දැන් අපේ ගෙදර තියෙන වෙඩින් ෆොටෝ හැම බ්ලැක් ඇන්ඩ් වයිට් ඈ.
වීඩියෝ කොල ඔන් කරනවද? කැම්ම ගන්න ඒ ෆෝන් එකම තින්නේ. නෑ මැසින වෙබ් කැම් එකක් නැද්ද? නෑ ඇතරනේ ගෙදර හම්බන්නම්කෝ එහෙනම්. හැබැයි පුතා තිබ්බොත් එහෙම ගොඩක් කලාට ෆෝර්න් එක පාචි කන කන පිට ගහනවා. පෝර්ණය වාචික නෙබ්කම ඇකිද දැන් භාවිතා කරලා ඔන් කරනවා. භාවිත හැරන්න ඉගන්න නංග ප්ලස් ඒ වෙලාවට බ්‍රෂ් එක පොඩ්ඩක් පිච්චි පිච්චි කරගෙන මේ වැඩි කරගෙන යන්න. හරි. දැන් අපි මේක හදාගෙන තියෙන්නේ. මේක හදනවා. මේකෙත් කලර් බැලන්ස් කරනවා. කලර් බැලන්සිං වලදී මේ හයි ලෙවල් වෙන්න ඕනේ නැහැ කොහෙවත්. නිකන් DSL බැලලා වගේ පේනව නෑනේ. අද නිකන් DSL බැඳලා වගේ පේනවද නෑ නේද? නෑන ඒ වැඩේ දැන් ගොඩක් දුරට ඉවරයි. දැන් තමයි ආතුම වැඩේ තියෙන්නේ. දැන් අපි හදන්නේ පොඩි ලිෆ්ට් ටිකක් තියම ගාලා කට කොට ලස්සන කරලා ගන්න. ඇඩ්ජස්ට්මන්ට් ගියා. ඒකෙත් සෝරි මේක නෙමෙයි. මම හිච්ච මනුස්සයෙක්ගේ කටම. සවල්කාද වෙලා හරි ලිෆ්ට් උත් ගෑවා. දැන් පොඩි අයිබ්‍රෝස් පාරක් එහෙම දාලා ගමු. මේ වගේ වෙලාවට භාවිතා කරනවා මොකද්ද? පොඩ මතක් කරලා කියන්න මොකද්ද භාවිතා කරන්නේ කියලා. දැන් මේ හැමත සිලෙක්ට් කරගන්න බෑ. පෙන් ටූල් එක. පෙන් අක්ටගාල නිනගෙන අරර ධාරවලින් හමුන් ධාරවලින් ගලයි මට පෙන් ටූල් හිටව ඕක පාච්චික නමර කාර්ද? මට මේ චිත්‍රන්න මාසර භාවිතා කරන්න පුළුවන් මටත් වඩා හොඳට. ඔොලුව මුද ඕක පැටලෙන හිටපුග හරි. ඊට පස්සේ adjustment color balance රතු පාටම මට උඹර පාට ගන්න ඕන ගම තිබ්බේ. තැමිලිවල් අපි ඒක අයින් කරනවා. මට ඕන මේ කළු කරගන්න. මම යනවා මේක සිලෙක්ෂන් එකක් දැම්මා. ගියා FX වලට කළු වලේ ගියා. මුළු මේකටම හැන්නනේ. හරි. දැන් මම මේක අපව කළු වලේ ගියා. කර පිළිවෙල මතකයි දැන් ඩිංග ඩිංග හරි. දැන් කළු පාට නනේ දෙක. ඊට පස්සේ මේ ආකාරයෙන් ගත්තා. මෙන්න මෙතන මොකොත් ඔයාලට පේනවද? අරාබුවක් තියෙනවා එයාට. මොකද අරාබුවකුත් දාලා ඉන්නේ මෙයා. හ්ම් මේක අපි ඔන් කළා. ඒකත් අයි පොඩ්ඩක් පාට කරන්න තමයි හදන්නේ. ඒවගේද පොඩ්ඩ සිලෙක්ක නමාරුයිනි හිතන්න එපා. අවාස් පුළුවන් විදියට සිලෙක්ට් කරන්න. ඒක පේන්නේ නැද්ද යන්නේ? කමක් නැහැ ඒකට. දැන් මේකත් අපි දැන් සිලෙක්ට් කරන්න තමයි හදන්නේ. මලට මොකද කරන්න ඒක තමයි මේ කරන්න හදන්නේ. මලට මොකක් හරි මල පයින් වැඩක් තමයි කරන්න හදන්නේ. වයිට් කල හිද පඩාමාරුයි මේ ආකාරයෙන් කවුරු හරි එක කාලා නෙමෙයි නාලා
ඒක එහෙම කැතයි නම් වලට. ඕක කැමති පටත් දාගන්න. දැන් ඔයාට ඒක නිකන් කහ පාට මලක් ගහලා ඉතියේ යන්න මනියන්. පහමලා. වගේ දැනෙනවා නම් මේ ඔය ඒක රෝස් පාට දාගන්න. ඒක ප්‍රශ්නයක් නෑ මට. යද්දිස්සීක් වගේ අතු පාට දාගන්න. දැන් දැක්කත කල එකක් හදන විදිය. දැන් තියෙනවා වැඩ දෙකක් මොනවද? මොකක් වැඩ දෙකක් තියෙනවා මොකද්ද? මන් දෙන හැන්ඩ් බිල හදන්න. හදන්න ඕනි. හරිද? ඔව්. හැමෝටම මේක හදන්න. රෙකෝඩ් එක බලන්න අයටත් තියෙනවා රෙකෝඩ් එක බලන්න නැති උන්ටත් තියෙනවා හේයටම තියෙනවා. තරංග දෙයක් නෑ. මොකක්ද? මේකත් දැන් මම එහෙම සේව් කරගන්න තමයි හදන්නේ. සේව් ඔඩර්ස් වල නෙමෙයි මම ඩී වල සිලෙක්ට් කරගන්නවා. පේ බැක් ඇන්ඩ් නයිට් කලර්. මට මේකත් ඕනි ඔයාලගේ මේකක් විදිහට. ඇසස්මන්ට් එකක් විදිහට මේ જાතියකුත් ඕනි. මේ ෆොටෝෂොප් ඉවර කරන්න තමයි හදන්නේ. ෆොටෝෂොප්. ඉවර කරන්න හදන්නේ. ආ. මේ පාරම් දෙකක් තුනක් තියෙනවා බලා ගන්න තියර ටිකක් මම ඒක දාන්න ඕනට. ආ. ඊට පස්සේ බ්ලැක් ඇන්ඩ් නයිට් කලර් හරි තනි කලර් එකක් හරි ෆෝ කලර් එකක් ඕනේද? මොකද ෆෝ පෝකල කලර් එක. එක. ඔව් පෝකල එකක් තිබුණොත් හොඳයිනේ. ෆෝ කලර් එකක් තිබ්බ හොඳයිද? එන හදමු. එතකොට හදමු හදමු. සම්පූර්ණයිනේ වැඩි. හදමු. මං කැමති වැඩේට. අපි හදන්නේ පොඩ්ඩක් වෙනස් එකක්. හ්ම්. මම යනවා තාම ෆොටෝෂොප් එකේ තෝල ඉන්නේ. ඈ. ෆොටෝෂොප් ඉන්ටර්ෆේස් එකේ තාම ඉන්නේ. හ්ම්. මොකද්ද පේන්නේ? තාම මේක තමයි පේන්නේ නේ. හරි හරි. කමන්න. ඒක තමයි එන්න ඕන. මේ ඒක DP එකත් නැස් කළානේ. හොඳයි. මේක ලස්සනයි. මේ මොකද කියන්නේ ෆුල්ස් කියලා. ඔය ෆොටෝෂොප් සීසී ගිය 2020ද 2021. 21. හ්ම්. අපි අද අපිට පාවිච්චි හදන්න කරන්න. යනවා. ඔයාලට කැමති වර්ෂන් එකකින් හදන්න පුළුවන් ඈ. මොකද මම මේ 19 මම තියෙන්නේ. මම කියන්නේ මගේ එකෙන්ම හදන්න ඕන මගේ එකම කරන්න ඕන කියලා මගේ නීතියක් කොහෙවත් නැහැ. මම මේ ඔයාලට මේ වෙන මොනා හැටියක් කියා දෙන්නත් කියලා හිතේ තියන් හිටියේ මේ පාර. කොහෙද මේ ලෙඩක් කඩාපත් උනානේ. හ්ම්. මේ මේ මොකද්ද මම කියන්නේ. ඔය මේ දැන් ෆොටෝෂොප් වල සොෆ්ට්වෙයාර් ටික ඩවුන්ලෝඩ් කරන ලින්ක් ටිකක් දාලා තියන්න. එතකොට හොඳයි. ඔයාලට පොඩි එක්සෑම් එකක් තියෙනවා ඈ. කවද්ද? ඒක මම දාන්නම් ගෲප් එකට. හරි. මේ ළඟදිම තියෙනවද නේ? ඔව් ළඟදිම තියෙයි. ෆොටෝෂොප් එකෙන් විතරයි තියෙන්නේ. වර්ඩ් එක. ඒ කෝස් එක කවුරුත් කළේ නැහැනේ කරන්න දෙයක් නැහැ මට. ඒක කරේ නැද්ද කව? නෑ. මේක හොඳ නෑ හොඳ නෑ කියලා කියනවායි කන්නේ මට දුන්නේ ඒගොල්ලෝ කරන්න දෙයක් නැහැ. ඒ කවුරුවම ගත්තේ නැද්ද? බලමු මේ පාර. ඇයි හිතන්න එපා ගැන. ඇයිම තමයි දේපල නෑ. තියෙන්නේ. කොච්චර හොඳ ගත එච්චර. anyway හදන්න හදන්නේ කලර් වලින් කට් අවුට් එකක්.
කටවුට් එක. ඈ කටවුට් එකක්ද? කටවුට් එකක් තමයි හදන්න හදන්නේ. මම ඒක රෝනින් කරන ඉමේජ් ටික තමයි දැන් මේ එක්කව කරන්නේ. මොකද මේ දැන් තමයි ඔය පොඩ්ඩක් ඔලුවට ආවේ. මේ හ්ම්. ඔයිට කරන්න කලින් කිසි අයිඩියා එකක් තිබ්බේ නැහැ. අද මේ කවුරු හින්දි කියත් මම හිතුවේ නැතර ලොකුත් එහෙම. මෙයා විදිහට. මේ ඉතින් එහෙනම් බලාපොරොත්තු වෙන විදිහෙන් තමයි ලෑස්ති වෙටි නැත්තේ අද. ඔව්. මං ආවට ඉන්නවා ස්තුතියි. ඉන්නවා. ආවට ස්තුතියි. හරි. අපි හදනවා දැන් වැඩි. හෑන්ඩ් බිලක්ද කටවුට් එකක්ද? හෑන්ඩ් බිලක්ද කටවුට් එකක්ද? හැන් බිලක් අද වනේ මට නිකන් පෝ කල හැන් බිලක් අද නිකන් ආසයි. හරි. එහෙනම් කරමු. අපි A5 size එකෙන් කරමු මේ පාර. A5. ඔව්. මේ මාත් තියෙන හදන්න ෂීට් පෝ එක. කලද මේ. අපි සේවටම හරිනයක් කරමුද? හ්ම්. සේවටම හරිනයක් කරමුද? හ්ම්. එහෙනම් මෙහෙම අදමු කමන්න. ඊට පස්සේ මම ඕපන් කරගන්නවා ඉමේජස් එක ඉමේජ් එකක්. වැඩේට ඕන ඉමේජ් කිහිපයයි. මම ගන්නවා මෙන්න මේ ඉමේජ් එක. පලතුරුමාක කෑම් පිළිබඳ ගන්න. ඕ පොඩ්ඩක් කෑම ගැන පොඩ්ඩක් ඔලුවට දාන්න කියලා හැදුවේ ඕගොල්ලන්ගේ. දැන් බඩගිනියමත් ඇති නේද? පොඩ්ඩක් උස්සන්න කිය හැදුවේ කමන්නේ. තව එකක් ගමු අපි ඕන් කළා. අපිට හොඳ එක අපි ගමු මේ වෙලාවේදී. මේක හොඳයි. select inverse ඉස්සුවා දැම්මා. ඒ රිමූ කරපු විදිහ මට පොඩ්ඩක් කියලා දෙන්න. ආයෙම කියලා දෙන්න. ඔන්නෝම ප්‍රශ්න අහනවා අපිත් කැමති උගන්වන්න ඕලන්ට. මොනවද අහනවා. ඒකට අපිත් කැමති ටීච් කරන්න ඕනේ. දැන් මේක දන්නවද කරන්න විදිය? මොකද්ද? කලින් මේකද වට තියෙන ප්‍රශ්නේ. මෙහෙම තියෙද්දි මොකක්ද උනේ කියලාද? ඔව් ඔව්. ඒක තියෙනවා මැජික් සිලෙක්ෂන් ටූල් එක සිලෙක්ෂන් ටූල් එක ඕනෙම පරණ version එක තියෙනවා. පොඩ්ඩයි නෝ ඒක ඕපන් කරලා තියෙන බලන්න. මැජික් සිලෙක්ෂන් එකද? තියෙනවා තියෙනවා. මැජික් සිලෙක්ෂන් ටූල් කියලා එකක් තියෙනවා. තියෙනවද නෑ කියන්න එපා. තියෙනවා. හරි. ඒකේ මෙයාකාරයෙන් සිලෙක්ෂන් එක දාගෙන සුදු පැත්ත කොටසේ සිලෙක්ට් එකපාරක් එන ගන්නවා. ටූල් එක තියෙනවා. එතකොට මෙයාකාරයෙන් එකක් එනවා. උඩ නැද්ද මේ මැජික් සිලෙක්ෂන්? මැජික් තියෙනවා පුතා. මැජික් වල සුදු පාට බෑග්ග්‍රවුන්ඩ් එකක් තියෙනවා. එතකොට තමයි මැජික් වෙලා එන්නේ ඒක. නෑ මගේ ටූල් එක නැද්ද කියලා මම මේ. ටූල් එක නැති වෙන්නේ නැහැ සුදු මහත්තයෝ. හ්ම්. මට ඒ සුරංගනා කතා නම් කියන්න එපා. වැඩක් නැහැ කියලා. නෑ ඇත්තටමනේ. ඈ? නෑ. 2019 නේ මම පාවිච්චි කරා. ආයෙ නැති නෑ තමයි ඉතින්. ඒකනේ ඉතින් අපි පොඩ්ඩක් නෑ නෑ කතා. 2019 තියෙනවා කවුද නෑ කියන්නේ. මට ඇහැ පොඩ්ඩක් වැරදුනා. මේ හිතන්න එපා. තියෙනවා. 19 තියෙනවානේ. පොඩ්ඩයි නේ මම ස්ක්‍රීන්ෂොට් එකක් ගන්නම්. zoom එකට දාන්න. ස්ක්‍රීන්ෂොට්ද? නෑනේ zoom එකේ chat එකට දාන්න කියලා. මම දාන්නම් පොඩ්ඩක්. ගොම් පුතා. මේ හරි ඉන්ච් වලින් මම දැන් මේක පොඩ්ඩක් වෙනස් කරගන්නවා. 60ක්. යට. බොල 60ක් කියන්නේ අංග 12 වරක් 12. 12යි 4. අපි අනිවාර්යෙන් කට් අවුට් එකක් බැනර් එකක් කරනකොට 72ක් තමයි මේ රෙසලූෂන් දාන්නේ. 72යි. ඔව් 72යි දාන්නේ. ඇයි ඒ කියලා අහන්න එපා. එහෙම තමයි. අහන්න මේ පාද. ඒක ස්ටෑන්ඩඩ් එකක්. ආ. ඔන්න ඒක. 60යි 24යි දාන්න ඕනේ. දැන් හොඳේ. 60යි 12යි කියලා අපි කියමුකෝ. අඩියයි හ්ම්. 12යි. අඩියයි
නිකන් පිස්සු. අඩියද. මෙච්චරයි හොඳ. අඩිය දෙකට හදම දුන්නේ. අඩිය ඔවුනේ. දෙකට කරමුකෝ අපි නේ ඉතින්. එව්ව. හා බලන්න ඉන්න ඈ. අඩියයි 24යි. ඔව් හරිය. මට ඕනි කරන එක ආවා. මේ ලබ මං අයින් කරනවා. රූම් එකේ මේ ගන්නකොට තමයි මට අමාරු තියෙන්නේ. මේ ෆිසිකල් කරන එක ලේසියි වලත් එක් කරන්න. මට ළඟට ඇවිල්ලා බලන්න පුළුවන් කේසස් ටික. හරිම සන්තෝසයි නිසා. එහෙම. එහෙනම් සන්තෝෂුන්ට බඩෙන් තාම බලන්නකම. ඕකේ. අර උඩ තියෙනව නේද? 1 2 3. ටූල් වල ඉඳන් උඩට එන්න. 1 නෙමෙයි 2 නෙමෙයි 3. යට ඉන්නද? උඩ ඉඳන් අනේ ආ 3. 3 වෙනි එක නෙමෙයි 4 වෙනි ටූල් එකට යන්න. හරි. ඒක උඩ රයිට් ක්ලික් කරන්න. හරි. තියෙන බඩු දෙනවා. යන්නේ නැහැ කිව්වේ. මට පේන්න තියෙන්නේ ඒක. හ්ම්. අනේ අනේ. හරි. anyway මේ මම ඒක බලන්න. පාවිච්චි කළේ නැහැ. බලන්න. හ්ම්. දැන් පේනවද මම ඕපන් කරන් ඉන්නේ සුදු පාට ස්ක්‍රීන් එකක් කියලා? ඔව්. හරි. මම දැන් කරන්ට් එක බලාගෙන ඉන්න හොඳේ. මම මෙන්න මෙතන තියෙන එක නෙමෙයි. මෙන්න මේකත් නෙමෙයි. හ්ම්. අලුතෙන් ගත්ත එක. ඒක චුට්ටක් ඕපන් කරගන්න තමයි හදන්නේ. හ්ම්. ඒක ටිකක් හොඳ පාස්වර්ඩ් ටිකක් තියෙනව නේද? ඔව්. ඒකෙත් මෙහෙම ටික් කළා. සිලෙක්ට් ගියා, ඉන්වර්ස් ගියා. ගිහින් ඉවර වෙලා මෙන්න මෙතෙන්ට ආවා. ඇවිල්ලා පේස් කරා. පේස්ට් කරේ නෑ ඩ්‍රැග් ඇන්ඩ් ඩ්‍රොප් කරා. ඩ්‍රැග් ඇන්ඩ් පේස්ට් ඩ්‍රොප්. කරන්නේ නෑ අපි හොඳේ. හ්ම්. දැන් පේනවා නේද අපේ වැඩි ඉඩමදි කියලා මේ වැඩි. ඔව්. ඉඩමදි වුණාම මේක මෙන්න මෙහෙට ඇදලා මේක මෙහෙන් අයින් කරනවා ඈ. හ්ම්. අයින් කරලා උත්තයක් ගන්නවා. එතකොට දැන් මේක 36ක් කරලා අපි ගන්නවා. ඇයි 36ක් කියලා කියලා දන්නවද? නෑ. ඉඩමදි වෙච්ච හින්දා අපි දන්නවා දැන් ඒක මදි කියලා අපිට. අපි ඊට වඩා ලොකු එකක් අරගෙන බලනවා ඊට පස්සේ. දැනකට වඩා මේක ලොකුයිනේ. හ්ම්. දැන් අදලා බලමු. අඩේ දැන් හරියයිද? හරියනවද නැද්ද? හරියනවා. හරියනවා. ඊට පස්සේ අපි දානවා නමක්. මොකද මොකක්ද නම්. දාන්නේ? නමක්. නමක් දාන්න කලින් මොකද කරන්නේ? බෑග්ග්‍රවුන්ඩ් එක මක් කරනවද? මකනවද? නෑනේ මං නෑ. මොකද කරන්නේ? ටක් ගාලා කියන්න පුළුවන් වෙනවා. ඔහොම බෑ. මොකක්ද කරන්නේ බෑග්ග්‍රවුන්ඩ් එකට? බෑග්ග්‍රවුන්ඩ් එක හදා ගන්න. ගන්නවා. ඇයි බෑග්ග්‍රවුන්ඩ් එක දාන්නේ? කහනවටද? අපිට කහනවද බෑග්ග්‍රවුන්ඩ් එක තිබ්බොත්? නෑනේ. එහෙනම් හදාගන්නේ. ඒනේ ලස්සන. ලස්සනට. මොකද තමයි මට ඕන උනේ මෙච්චර වෙලා. කොහෙද කියන්නේ? අක්කට දෙන්නේ බෑ. ලැජ්ජයි අප්පාරුවේ ගෝලියෝ කියන්නේ. අදවි ලැජ්ජා නේද මැරේ කිව්වොත් එහෙම. ඈ. බෙල් එක දාගෙන මැරේ ක්ලාස් එකස් කිව්වොත් එහෙම. කියන්න ඕන වෙලාවක. මොකද්ද බං අද කියන්නේ තෝපේ ගෝලියන්ගේ හැටි කියලා. කාටද? උඹලගේ IT උරාට. හරි. දැන් හොඳයි නේ ටිකක් එක පොඩක් අමුතු ලුක් එකකට ආව නේද ඒක. හ්ම්. අපි දාලා තියෙන කලර්ස් මොනවාද? yellow. හරි ඈ. අපිට ඕනි කරන ටික අපි දැන් හදාගෙන ඉවරයි. ඉවර නෑ ඒක පටන් ගත්ත විතරයි.
ඉවරයි කියලා හිතුවට ඉවරයි. හරි ඉවරයි කියලා හිතුවට ඉවර නෑ. ම- දැන් තමයි හරියටම පටන් ගත්තේ. හ්ම්. හරි. ඊට පස්සේ මෙන්න මේකෙම කොපියක් කරගත්තා. ඒක දැම්ම යටට එක දාලා මෙහෙම අරගෙන මේ පාට එක වෙනස් කරනවා මට ඕන විදිහට. මෙහෙම වෙනස් කරගන්නවා. මෙන්න මේ වයි කලර් එකකට මේ ඒක මේ මොකක්ද? වැඩ ප්‍රශ්න. මොකද්ද කෑ ගහනවද? නෑ නෑ වින්ඩෝස් සවුන්ඩ් එක. හරි. දැන් පොඩ්ඩක් වෙනස් විදිහකට දැනෙනව නේද? හ්ම්. ඔයාලට ඕන නම් මේ කලර් එක වෙනස් කරගන්නලා මේ විදිහටම කහ පාටම ගන්නත් පුළුවන්. නැත්නම් රතු පාට එකක් දාන්නත් පුළුවන්. රතු පාට එක දැම්මම කැතයිනේ උකට. ෆ්‍රොට් නේ. මේ විදිහ යන්නම් පුළුවන් ඔයාලට ඕන නම්. ඔව්. නැත්නම් මේ එකක් දාන්න පුළුවන්. නැත්නම් මෙහෙම එකක් දාන්න පුළුවන්. මම මැච් වෙන කල එකක් දාන්න ලස්. බාබු ටික අන්න හදන්නේ. මේක හොඳයි කියලා හිතෙනවා. මේක දාමු. ඒක දාලා අපි නවත්තනවා වැඩේ. වැඩේ ඉවර නෑ. ඊට පස්සේ අපි නම ගහනවා. හ්ම්. ගියන් නම ගහම තමයි. නම ගහනකොට මොකක් ගැන හැලකිලිමත් වෙන්න ඕනද? 1250යි. වැඩි නේද? වැඩි වැඩි. 850යි. ඒක අපි අන්තිමට හදුන්නේ. හ්ම්. ෆොන්ට් පැක් එහෙම තියෙනවද? මේක ඕනනම් මේ ඔයාලගේ විදිහට හදන්නත් පුළුවන් මට ඕන. ඒ ඊටම කොන්න. ඔයගලන්ට කැමති ඊටම කප්. ෆොන්ට් අකුරු පැක්. හරිය නේද? හරි හරි. දැන් සිංහල කරලා ඉන්නේ ඒ ලෙවල් වලට. මොකද පුළුවන් වෙන්න ඕන. මම නාලනාල පේදි සිංහල හොඳටම කරලානේ. පුළුවන්. පුළුවන් නේද? නාලනාල පේදි හොඳටම පුළුවන් නේද? මොකද? නාලනාල පේදි. මට ඔය මොන මොගලක් කවුද? ඔය දැන් මිස්ටේක් වුණා මොකද වෙන්නේ? අල්ලන මොලේ. ලැජ්ජයි නේද? ආකාර වී ලැජ්ජයි නේද එහෙම වුණා. ටීචර් දැක්කේ නැහැ හැබැයි කාලෙකින් ඇත්ත. මාත් දැක්ක. මේ මල්ලි යකා උස්සන්න එපා. ගොන් කතා කියලා එයි මං ඇත්ත කිව්වේ. තොපිට කොච්චර ආඩදේද බලපන් මේ මිනිස්සයා. මොකද? මොකද කොච්චර ආදරේද කියන මේ මිනිස්සයා. ක්ලාස් එක කරනකොට මම එක දැකලා තියෙනවා. ඔව් ඉතින්. උඹලේ පන්තියේ මම නැහැ විදියට මම එක දන්නවා හොඳටම. එක දවසක් ආවේ රේන් කෝට් එකක් දාගෙන. ඔව් එක දවසක් ඉතින් කඩාපැත් තුනයි. ඒ මොකද වෙන සිද්ධ වෙච්ච හින්දා කියලා ඉතින්. මේ හරි දැන් නමත් හොඳයි නේද? හොඳයි හොඳයි. මායාවේ සෙලයිනේ මගේ නම්මයි භාවිතා කරන හැම නම්බුලම එල්ල මට බයිනවා දැන් නේද? නෑ එහෙමනේ. අනිවාර්යෙන් බයිනවා ඉතින් මේනකොට මේ හැම ලාම්බටම මගේ නම තමයි භාවිතා කරන්නේ. මම තමයි ක්ලාස් එකේ ඉන්න කෙනාගේ නම තමයි භාවිතා කරන්නේ ඒකට. මගේ ක්ලාස් වල ඉද්දියාවක වලට මුහුණ දෙන්න වෙනවා. ඔව් ඉතින් අසාමාන්‍ය දේවල් යන්නේ. හරි.
ඔබගේ ඉතිහාසය ආචාර්යතුමී මෙහෙම හම්බුනේ නැද්ද මේ දවස්වල? මට නම් නිතර නෙමෙයි ඉස්සරහ නිතර දැන් හම්බෙන්නේ. ඩ්‍රොප් ආව- ෂැඩෝ එකක් දා ගන්නවා මේ ආකාරයෙන්. ඩ්‍රොප් ෂැඩෝ එකට නේ පල්ලෙහාට. කලර් එක පොඩ්ඩක් වෙනස් කරනවා. හරි. ඊට පස්සේ අපි නමක් දැම්මා. ආයතනයේත් නමක් තියෙනවා. පළතුරුත් තියෙනවා. පාතුරු කඩේකට තමයි අපි මේක හදන්නේ. පාතුරු කඩේකට තමයි මේක හදන්නේ. හොඳට බලා ගන්න හින්දා. ඔයගොල්ලෝ ආස කෑමන්නේ පාතුරු කියලා කියන්නේ. ඒ පාතුරු කඩේ හදන්නේ. ඊට පස්සේ මම මේකේ තොරතුරු දානවා. මේකේ යම් තොරතුරු ටිකක් අපි ගන්නවා. ඔයාලට හදන්න දෙන එක තමයි මම ඔය දෙන්න හදන්නේ. දැන් ඔයාලත් එක්ක කතා කර කර ඉන්නේ. ඕකද? ඔයාලට දැන් පාවොඩ්ඩෙන් මේක හදන්න හම්බෙයි. මම මේ ඕක ඉතින් මට ඕන ඩීටේල් ටික විතරයි. ඇයි හදන්න බෑ වගේද? නෑ නෑ පුළුවන් බල බෑ කිව්වේ නෑ. නෑ මට ඔයාලා ක්ලාස් එක ඔයා කම්බෙන් තිබ්බේ නේද සෙට් එක නැලනවායි මදි නොකියන්නේ. මොනවද මන්ද? ඔයාලා ක්ලාස් එකක් හම්බුනා නම් නෙලනවා කොහොමයි මදි නොකියන්නේ සෙට් එකට. ඇයි ඉතින් නිකන් නියලාන්නේ? නිකන් නෙලන්නේ පිස්සුද මම එහෙම කැත වැඩ කරන්නේ. දර්ශන සර්ට වඩා හපන් මම සිට් වුණා. ආ හරි හොඳයි. දර්ශන සර් ගොඩක් හොඳයි ඊට වඩා. අපෝ මට පේන්නේ නෑ. හරි. 0.74යි. නම්බර් එක කියන්නේ ටක් ගාලා කියන්නේ ටක් ගාලා. නම්බරය ඔව් ඔයාගේ දුරකථන අංකය කියන්නේ. 0.72 ඔයාගේ හරි 0.7 මොකක් හරි අංකයක් කියනකො හිතෙන අංකයක් ඔලුවට. ඔය පොඩි. කියන්නේ හරි අංකයක් මතක් වුණ එක දාන්න. අදන්න. දැන් ඔයාගේ තමයි කඩේ හොඳේ. හ්ම්. මේ එකක් හොඳේ. කෝල් එක කරන් බලන්න කාටද යන්නේ කියලා. ඔන්න අද ක්ලාස් එකට කඩේකටත් දාලා දුන්නේ. කඩවල් වලද? ඔන්න ඔයාලට අපරාධ මේ ෆිසිකල් ලෑබ් කරන්න තිබ්බේ මේ පාර.
විසි කරලා කරන්න මම එනවා අනිවාර්යෙන්. ඇයි එන්නේ නැහනේ? අරුටක් ගෙවාගෙන මම නිකන් ඉඳපන් ඊට පස්සේ. ඔවුනේ අපරාධ මේ ඔන්ලයින් එක හොඳයි. ඔව් තෝපිට ගෙදර ඉන්න පුළුවන්. හේ මම දන්නා මේ කතාව කියයි කියලා අනිවාර්යෙන්. මේ නෑ එහෙම නොනම් ඔයාලා මේ ඉන්ඩස්ට්‍රියල් ට්‍රිප් එකක් එහෙම එක්ක යන්න තිබ්බා. යා යා නෑ කැම්පස් එකේ කරන් තිබ්බ. ඇත්තටම හොඳට කරන් තිබ්බ ඊට වඩා. ඉන්ඩස්ට්‍රියල් ට්‍රිප් එකක් ගිහිල්ලා ඇඩ්වර්ටයිසින් ෆර්ම් වලට ගිහිල්ලා බලලා choose backup the option to protect your pictures and documents. මොකක්ද වෙන්නේ? නෑ නෑ මේ වර්නින් එකක් කියලා මොකක්ද කියලා. බර්නින් එක එනම් මොකක් හරි ගොබ්බ සියන වැඩක් කරන්න යන්නේ නැති. නෑ නෑ backup settings මොකද්ද මම අරපුවා. view backup option time out මම හරි. හරි. මේ ආකාරයෙන් දානවා නැත්තම් මම මේක කොල්ලෝ කළත් හරියේ. මෙහෙම තියලා පොඩ්ඩක් එහෙම කියන්න බෑනේ. හරි. ඊට පස්සේ මෙතනින් නම්බර එක දානවා. ඊට පස්සේ මේකේ තියෙන එක දාන්න ඕනේ. ඊට පස්සේ දානවා මේක අන්තිමට දැන් දානවා. බලාගන්නේ මේ හැම එකක්ම හොඳට බලා ගන්න හරි. මම තා පොඩි ප්‍රශ්න අහනවා. අවසාන වශයෙන් පොඩි ප්‍රශ්න කිරීමක් තියෙනවා එච්චරයි. ඊට නවත්වනවා පස්සේ. හොඳේ අදට. මේ දෙකේම ප්‍රැක්ටිකල් තියනවා දෙන්න කට්ටියට. මොන මම දැන් මෝන් කළා කියන පොඩි මතක් කිරීමක් කළේ. මොනවද ඇඩ්‍රස් එක කියන්නේ මේ ළඟ තියෙන කාඩ් තැනක ඇඩ්‍රස් එක කියන්නේ මොනවද ගියම් උඩුමහලක් ගැන කියන්නේ බස් යනවා. ඔය මොකක් හරි දාන්න ඕන. නෑ තුම්පල මොකක්ද නෑව තුම් පැල වයන්න ඔය ණයවනේ හදින්නේ. උඩ්ඩු මහල නේද උඩු මාල දෙන්න ඕන. මාලනේ මහල හරි පයන්න විතරයි පොඩ්ඩ වෙන්නේ. උඩු මා මහල මහල හරි කල්ලවා හරි. මේක දිග වැඩි. අපි යනවා මෙන්න මේ ෆොන්ට් එකකට දැම්ම ෆොන්ට් එක ගැව්වා. ඇයි ඒ බර ෆොන්ට් දාන්නේ? පුළුවන් නන්නේ කියන්න මට. මොනද අපි මොකක් හරි දැන් කට් අවුට් එකක්නේ මේ හදන්නේ. ඔව් ඒ වුන් ටිකක් ලොකු ෆොන්ට් එකක් බර ෆොන්ට් එකක් දැම්මේ ඒකට. ඒක මේ කැපිලා පේන්න ඕන. ඔය කිව්වේ ලස්සනට හොඳයි. අපේ වැඩේ ඉවරයි. ඔයාලට ඕන නම් ඔය පැත්තකින් සඳරු ග්‍රැෆික් එකක් දාගන්නම පුළුවන් හොඳේ. දැන් ඊට පස්සේ වැඩේ ඉවරයි. සරලයි. අමාරු නෑද වැඩේ? නෑ අවුත් කරලයි
ඔයාට මදි වගේ නම් තව මම මේ සිම්පලි හදන්නේ හොඳේ හැම අල්ලයි උඹ. එකත් එක්ක. ඔයාලත් එක්ක හදන්නේ මම ඔව්. සිම්පලි හොඳේ මොකද මේ දැන් ආපු නැති අයට එහෙම නැත්තම් අවුලනේ. මොනවාමත් ඒගොල්ලෝ ගැත්ත පිටින් එපේ. මේ නැත්තම් මේ කළු පාටිම තියමු. නෑ මෙහෙම තියමු. කළු පාට ඕනේ. කළු පාට එක තැනක තිබ්බහන් කැතයි. මෙහෙම තියමු. රයිට්. ඔන්න ඔයාලගේ ඊපස්සේ වැඩේ ඉවරයි. මේක සේව් කරනවා. මේකත් අර විදියමයි. D එකේ සේව් කරනවා. බැන. බැන නෙමෙයි මේක ලස්සනක් තියෙනවා. ඔය ලස්සන දාගන්න. මම බැන කියලා සේව් කරගන්නවා තාවකාලිකව. සේව් කළා. මම ඔයාලට දෙන්නම් ඉමේජස් එක චෙක් කරන්න දැන්. මොනවද? ඔයාලට මම දැන් මේ ඉමේජ් එක එවනවා මේක හරහා ඩවුන්ලෝඩ් කරගන්න ෆෝන් එකට. හරි ලැප් එකට හරි ඩිවයිස් එකට. හ්ම්. 10 මාරයි වෙලාව ක්ලාන්තියක් නවත්තන්න ටයිම් එක හරි. අද ටිකක් වැඩිපුර කෙරුණා වෙනදට වඩා. හ්ම්. මම දැන් chat එකට දානවා ඔයාලගේ ටිකක් ඒ ටික ඉතින් ඔයාලා කැමති නම් විතරක් ගන්න මට කියන්න පුළුවන් එච්චරයි වැඩක් තියෙනවා ඉස්සයි කරන්න මොකක්ද අපි මොකද්ද? කරන්න වැඩි වැඩක් තියෙනවා කරන්න පැට්‍රිකල් එක. ඔව් අදම තියෙනවා කරන්න අදම ඕනේ නැහැ මට අදම පුළුවන් ද කරන්න පුළුවන් ඒගොල්ලෝ. වෙයි මට එහෙම වෙයි හරියට කියන්න ඕන හරි හරි. ඒ හෙට වෙදි දෙන්නේ. එකයි දැන් ඔය එනවා හොඳ ඩිංග ඩිංග ඔය එනවා බෑනර් එහෙම ඔය ඕව ඩවුන්ලෝඩ් කරගන්න දැන් ආවනේ ටිකක් හරි ඈ. PNG ටිකක් එහෙම මගේ එනවා හොඳේ ගන්න දෙටි ඔයා ආ. සූම් මේ එකේ chat එකට. ඔව් සූම් මේ චැට් එකට තමයි වැටෙන්නේ ප්‍රැක්ටිකල් එකක් තියෙනවා මම එකක් මේක WhatsApp කරන්නම් ඔය group එකට නැත්නම් මට ඕවා රැ වෙනකොට මගේ ඇරෙනවා හෙට විතර වේ ලින්ක් ටික මේ වැටෙනකොට රෙකෝඩින් ටික හදලා ගන්න හරි. අකවුන්ට් ටික මම හදලා දාන්නම් මොන ලින්ක්? හොයනවා මේ මොන ඔයාලගේ ලින්ක්ද? ඔයාලගේ ලින්ක් ටික නෙමෙයි වැටෙන්නේ දැන් වැටෙන්නේ ප්‍රැක්ටිකල් එක මෙන්න වැටෙන්නේ ඔයාලට ප්‍රැක්ටිකල් එකක් දෙන්න ඕන නැත්නම් ඔයගොල්ලෝ පවුනේ ඔයගොල්ලෝ පවෙන්ද ප්‍රැක්ටිකල් එකක් දෙනවා දැන් මම පව් හින්දා හොඳේ MB. ඔයාලා හා. පවුනේ මේ MB 8යි ප්‍රැක්ටිකල් එකක් තියෙන්නේ. දෙන්න තමයි හදන්නේ MB 10. කයි දැන් මට බැන බැන හදන්නයි තියෙන්නේ ඔයගොල්ලෝ ගෲප් එකට දාපේ. ගෲප් එක තමයි වැටෙන්නේ ඔයාලා ප්‍රැක්ටිකල් ටික නැත්නම් ඩිරෙක්ට් එකක් එපාද? ඒක අනිත් ඇයට ආයෙ මන් දෙක කියවන්න ඕන අනිත් අයට බලාගෙනත් දාන්න. දෙගොල්ලම කරන්න ඕන නැත්තම් කොහොමද මන් සහතික දෙන්නේ සහතික දෙන්නේ ආච්චියන් නැත ඕනේ. සර්ටිෆිකේට් එක දෙන්න බෑ. ඒකට තමයි මේක කරවන්නේ නෑ. බලහත්කාරී බලය යොදවල කරවන්නේ ඒකයි ඔයාලට මොකද? මේ නාරද සර් නේ. යස් මම තමයි දෙන්නේ හැබැයි වෙනස් විදිහට මොකද? වෙනස් විදිහකට ඔය දාන ටික මට හදලා ඕනේ කොහොම හරි හොඳේ මේ සබ්මිට් ඩේට් කියලා ටැග් එකට දාපොඩ්ඩෙන් ඔව්. ඔයාගේ සබ්මිට් ඩේට් එක හිතා. අනිත් අයගේ සබ්මිට් ඩේට් එක වෙනස් වෙනවා
ඔන්න කලින් කිව්වා. එහෙමකද? අද ආපුවගේ සබ්මිට් ඩේට් එක අද ආපු නැති අයගේ සබ්මිට් ඩේට් එකයි ඒ වෙනස් වෙනවා හේතු කියලා. හේතු හේතුව අද ආපු නැති අද ආපුවයි දවස්තාව තියෙනවා කරගන්න වැඩ. එහෙමකද? ඒක අසාධාරණයි නේද? ඒක මට කරන්න දෙන්නේ. මද තේරුනේ ආයිගෙන්. නන් තා බලා ගන්නකො යන්තා චුට්ටි. ඔය දාපු සේරම හදන්න ඕනේද? ඔව්. ආ අමතකුණා සමාවෙන්න. මාළු පාන් සමග පන්සලක් අමතකුණා සමාව. ඔයාලට තව හදන්න දේවල් ටිකක් දෙන්න ඕන. පවුනේ ඔයගොල්ලෝ. කියලා. දැන් මේ පාර කවද්ද? ඉරිදා කවද්ද මල්ලි? මොනවද? ඊට දිනේ කවද්ද බං? ඉරිදා. ඊදා 22 21 21නේ. නෙම 22නේ. 22ගේ 21 කියලා අපි තාම 12යි 55ට ඇයි 20 පෙර 21ට පෙර ලබා දෙන්න ඉන්බොක්ස් කරන්න. කරන්න. ගෲප් එකේ 6 දෙනෙක් ඉන්නවා. ඉන්නවා. හරි. 3යි 6යි. මාව නැතුව ගණන් හදන්න හැම වෙලාවෙම. හරි මාත් එක බැලුවොත් 4ක් ඉන්නවා. තව තියෙනවා. ඔයාලට ඈ මේ ගැටලු තියෙන තැන් මයෙන් අහන්න කතා කරලා. අහා මට ඔයාලට ගැටලු තියෙන තැන් මයෙන් අහත හැකි කිසි ප්‍රශ්නයක් නැහැ වගේ උදව් කරනවා. ෆයිනල් එකට නම් උදව් කරන්නේ නැහැ හොඳේ. ඒව නම් බලාපොරොත්තු වෙන්න එපා පුතා. ඒවල ඔය සිද්ධ වෙන්නේ හැම ගියත්. දරුවෝ 11:55ට පෙර කියලා දාන්න තියෙන්නේ. ඔව්. 11:55 මට ඕනි. එයි වෙලාවකුත් දාන්නේ. එහෙම තමයි මම දාන්නේ සාමාන්‍යයෙන්. ස්ටෑන්ඩඩ් එකට වැඩි ගෙන්නේ. මං ඉතින් දවසක් විතරයි මං දවසකුයි වෙලාවකුයි දෙනවා. දෙන්න සුරාදා. මේ තව දානවා. මේ මොනවද කරන්නේ? ඉන්න. හරියට මොකක් බ්ලැක් කරනවා. මෙම ඡායාරූප කියලා කලර් කර රෙසලූෂන් කර 25/6/22ට පෙර 22 පස්වර 11:50ට පෙර ඉන්බොක්ස් කරනවා. හරි. ඕක තමයි ප්‍රැක්ටිකල් එක. ඒ කලර් කරනවා කියන්නේ හරියට. අර මං කරපු වැඩේ. අර අපි හැදුවේ. ආ
මේ මෙහෙම එකක් හැදුවේ නේ. තාම අර ෆොටෝෂොප් එකකට පේන්නේ. අර මලක් එහෙම ඇදගෙන ඔව් ඔව්. මෙන්න මේම එකක් මේ. හරි. රයිට්. එහෙනම් වැඩේ ඉවරයි. తాවකාලිකව ඉවරයි. තාවකාලික ප්‍රශ්න තියෙනවද? ප්‍රශ්න තියෙනවද? ප්‍රශ්න. ප්‍රශ්න 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 නෑ. ෂුවර් නෑ කියලා. ඔය තිබුණොත් අහන්න පස්සෙලා කායි මතක්. ඒ කියන්නේ ක්ලාස් එකේ ඉඳලා තියෙන සීයෙන් නෙමෙයි. කමක් නෑ ඒකට. සීයෙන් ඉඳියේ මේ ඒ කියන්නේ ප්‍රශ්න ඒ වෙලේ හරි. anyway මේ තාම මොකොත් විශේෂ දෙයක් තියෙනවද ඔයාලට? මගෙන් දැනගන්න මොකොත් තියෙනවද? ෆයිනල් එක්සෑම් එක ගැන මොනවා හරි දැනගන්න ඕනද? එහෙම දේවල් නැද්ද? මට රෙකෝඩින් ටික තමයි පොඩක් අර පිළිවෙලට දාලා තියෙන්නේ ගෲප් එකට. YouTube channel එක ගියා බැලුවා. හරි හරි දාලා තියෙන්නේ. හරි හරි මම දාලා තියන්න. ඉතින් ආවට thank you. ඩොකියුමන්ට් එක ගන්න. අද ආපු කට්ටියටම thank you. ජය වේවා උස්සන්න. එහෙනම් good night කට්ටියට. කට්ටියක් ආවේ නෑ මම. එහෙම තමයි කියන්නේ. තා රෙකෝඩින් එක තියෙනනේ. ඔව් ඔව්. ඒ YouTube වෙනවන්ට ආපුද්දි. කවුද? ආ මේ ගොන්න YouTube දාන්න. රෙකෝඩින් එක දාන්න බෑ. හරි. එහෙනම් good night. උස්සන්න. බයි. bye. බයි.